අපිට දවස් කීපයක් මම හිතන්නේ සති දෙකක් විතර කරන්න බැරි වුණා. අන්තිම ඒ නිසා අපි මේ එකක් සතියක් නම් කරන්න බැරුවනේ මම හිතපොන තියෙන අනිත් සතිය නම් ඔය අය සම්බන්ධ වුණේ නැහැ. මම දන්න හේතුව මොකක්ද කියලා. කොහොම හරි අපිට තව ලොකු කාලයක් නැහැ. තාම සීමිත කාලයක් තියෙන. මම හිතන්නේ ඔක්තෝබර් වල විභාගේ පැවැත්වෙනවා. සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල. දිනේ හරියටම මතක නැහැ මට. බැලුවට එනිසා අපි ඒවට ඉවර කරගන්න ඕනේ. ඒ නිසා අපේ අපි පන්තිය මම ගිය සතියේ ගිය වාරේ කරනකොට මම මතක් කරා අපි පන්තිය සතියේ දවස් දෙකක් විතර කරමු කියලා. එතකොට සතියේ දවස් දෙකක් බොහෝ දුරට මේ මාසය පුරාවටම සතියේ දවස් දෙකක් කරලා ඊට පස්සේ අපිට එක දවසක් ක්ලාස් එකක් අනිත් දවසේ අපිට පේපර් ක්ලාස් එකක් පේපර් සාකච්ඡා කරන එකක් කරගන්න පුළුවන්. ඒ නිසා සති දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දවසට මේ සතියේට දවස් දෙකක්. එතකොට සෙනසුරාදා රාය 7ට මේ 7:00ට මේ වෙලාවටම පන්තිය පැවැත්වෙනවා. ඊට අමතරව අඟහරුවාදා උදේ 8ට කාට හරි ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. අඟහරුවාදා උදේ 8ට උදේ 8 ඉඳන් 10 වෙනකම් පැය දෙකක් අපි පන්ති කරමු. අඟහරුවාදා උදේ 8 10 සහ සෙනසුරාදා හවස 7:00 9:00 පන්තිය තමයි පැවැත්වෙන්නේ. මම හිතනවා ඒ වෙලාවට කාටවත් ගැටලුවක් නැති වෙයි කියලා. ඒ නිසා ඒ වෙලාවට හැමෝම සම්බන්ධ වෙමු. පන්තිය දිගටම කරමු. මම පන්ති පටන් ගන්නකොට මුලින්ම ඔයගොල්ලන්ට කිව්වා පන්ති පටන් ගන්නකොට මුලින්ම ඔයගොල්ලන්ට කිව්වා අනිවාර්යෙන් අපි මේ සිලබස් එක ඉවර කරනවා. අපි සාමාන්‍ය අවුරුදු දෙකක සිලබස් එකක් මේ ටක් ගාලා ඉවර කරන්න යන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට ලොකු කැපකිරීමක් තියෙනවා. මටත් ලොකු වැඩක් තියෙනවා මේකෙදි කරන්න. ඒ නිසා හැමදෙනාම සහයෝගයෙන් වැඩ කරමු කියන එක මතක් කරනවා. විශේෂයෙන්ම මූලික වැඩ කටයුතු ටික කරගෙන යන ගමන් අපි පාඩම් වැඩ ටික කරගෙන යන ගමන් ප්‍රශ්න පත්‍රත් ඉදිරියේ සාකච්ඡා කරනවා. ඔයගොල්ලන්ට මම පන්ති පටන් ගත්තේ මුලින්ම පොරොන්දුවක් දුන්න හැමෝටම හොඳ රිසල්ට් එකකට යන්න පාලි වලට A එකක් B එකක් හොඳ රිසල්ට් එකක් ගන්න අවශ්‍ය කරන දේවල් ටික සියල්ල සම්පාදනය කරලා දෙනවා කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ එන සම්බන්ධ වෙන විදිහට අනුව ඉතින් ඔයගොල්ලන්ගේ අඩුපාඩුකම් සමහරට වෙන්න ඇති. මගේ පැත්තෙන් මම කරන්න ඕන දේවල් ටික සියල්ල අවශ්‍ය දේ ටික සියල්ලම කියලා දෙනවා. ඒ නිසා කවුරුත් සැකයක් තියාගෙන මම එදත් කිව්වා වගේ එදත් කියන්නේ මං ගැන විශේෂයෙන් ප්‍රාර්ථනා තියාගන්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න මේ ක්‍රමවේදය හරහා පුළුවන්. ඉතින් මම මේ විශ්වාසයෙන්ම අත්දැකීමෙන්ම කියන නිසා තමයි මම මේ ටික කියන්නේ. ඒ නිසා ඒ ටික හොඳට අවබෝධ කරගෙන හැමදාම පන්තියට එන්න පන්තියට නැවිදින් ඉන්න එපා. අපි දවස් දෙකක් සතියට කරනවා දැන්. මේ මාසේ අපි මේ පාඩම් ටික සාකච්ඡා කරලා ඊට පස්සේ ලබන මාසේ ඉඳන් එක දවසක් සතියේට එක දවසක් පේපර් සාකච්ඡා කරමු. ඊට පස්සේ අනිත් සතියේ අනිත් පාඩම් ටික කරගමු. ඒ නිසා හැමදාම පන්තියට සම්බන්ධ වෙන කියන එක තමයි විශේෂයෙන්ම මතක් කරන්නේ ඒ සම්බන්ධයෙන්. ඒ නිසා අපි ඒ ටික මතක් කරලා අනිත් අය සම්බන්ධ වෙනකන් අපි පන්තියේ පාඩම් ටික ආරම්භ කරමු. අපි දැනට ව්‍යාකරණ කොටස් කීපයක් සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට මට දෙන්න දෙනවා ටියුට් එකක් සමාස ටියුට් එකක් මම ඒක දෙන්නම් මේ සතිය ඇතුළත මම මේ සමාස ටියුට් එක දෙන්නම් ඊට අමතරව අපි මේ වෙනකොට පාඩම් ව්‍යාකරණ කොටස් කීපයක් කතා කරා ඊට අමතරව අපි මහා සුබින ජාතකයේ සාකච්ඡා කරලා ඉවර කරා මම කිව්වා ඒකේ ඔයගොල්ලෝ පාඩම් කරගන්න අර්ථ මේ ටියුට් එකේ ලියන්න අර්ථ ටික ඊට අමතරව ව්‍යාකරණ ටියුට් කීපයක් කතා කරා මේ පාඩම් කීපයක් කතා කරා ඒ නිසා ඒවා හොඳට පාඩම් කරගන්න විශේෂයෙන්ම ආඛ්‍යාත වර්ණ නැගීම සහ නාම වර්ණ නැගීම මේ දෙක ඉතාම විශේෂයි ඉතාම වැදගත් නිසා අනිවාර්යෙන් පාඩම් කරගෙන තියාගන්න මතක තියාගන්න ඒ ප්‍රත්‍ය ටික ප්‍රතිමාලාව හැදෙන හැටි ආඛ්‍යාත විභක්ති වල ආඛ්‍යාත විභක්ති පහයි තියෙන්නේ ඒ ආඛ්‍යාත විභක්ති පහ ඒ සියල්ල
නිවැරදිව පාඩම් කරලා මතක තියාගන්න පැටලිලි සහගත නැතුව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් සමහර ලාවට මේ කියලා දෙන ටික මදි වගේ නම් ඔයගොල්ලන්ට අපිට තව මේවා කියලා දෙන්න කියලා මට කියන්න මතක් කරන්න. එතකොට මම ඒවා කියලා දෙන්නම්. හරි. එහෙමනම් අද අපි පටන් ගන්න අලුත් පාඩමක් ධම්මපදය කොටස. මේක ඊටාම ලේසි කොටසක් තියෙන්නේ ධම්මපදයේ. ධම්මපදේ මම ටියුට් එක එවලා තියෙනවා print out ගන්න කියලා කිව්වා. මොකද ඒකේ ලියා ගන්න ගොඩක් දේවල් තියෙනවා. print out ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් කොලයක් පෑනක් ගන්න අරගෙන මේවා ලියා ගන්න. මම මේ කියන ටික ටියුට් එක තියෙනවා නම් ගැටලුවක් නැහැ. හරි. එතකොට අපේ අනිත් පොඩි හාමුදුරුවෝ සම්බන්ධලා ඉන්න අය කැම් එක ඔන් කරගමු. මොකද මට අනිත් අය පේන්නේ නැහැ කවුරුත්. ඒ නිසා මේ හැමෝම කැමරා එක ඔන් කරගන්න. එතකොට මට පහසුයි ඔයගොල්ලන්ට කියලා දෙන්න. කැම් එක ඔන් කරගන්න පොඩි හාමුදුරුවෝ. නැත්නම් මට පේන්නේ නැහැ. අපි බලමු අද දවස් ඇතුළත මේ ධම්මපදයේ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. බලමු පුළුවන් විදිහට ඉවර කරගන්න. අග්ගාල වැඩේ කරගමු. හරි. මේ පොඩි හාමුදුරුවෝ කැම් එක ඔන් කරගන්න. තව කට්ටිය සම්බන්ධ වෙයි එතන. අපි මෙහෙ ඉන්න ආසනේ ඉන්නේ. හොඳයි. එතකොට ධම්මපදයේ මූලික හැඳින්වීමක් මම ටියුට් එකට දැම්මේ නැහැ. මොකද මූලික හැඳින්වීම සාමාන්‍යයෙන් දන්නවනේ ධම්මපදේ. සාමාන්‍යයෙන් බණ කියන්න ගියත් කියනවා. ඉතින් ගාථා 423යි වග්ග 26යි මේක තියෙන්නේ කුද්දක නිකායේ ධම්ම මේ පොත් 15 දෙවෙනි පොත. ඊළඟට මේකට ලියලා තියෙන අට කතාවක් බුද්ධඝෝෂ හාමුදුරුවෝ ධම්මපදට්ට කතාව කියලා. ඊළඟට ඒකේ තියෙනවා මේ ධම්මපදට්ට කතාවේ කතා 299ක් තියෙනවා. මේවා මතක තියාගන්න. මේවා සාමාන්‍ය දේවල් ටික මතක තියාගන්න. මේ වගේ පොඩි දැනුමක් තිබ්බම ඇති ධම්මපදයේ ගැන වපසරිය පිළිබඳ. මොකද අපිට සාහිත්‍ය කොටසකුත් තියෙනවා. ඒ නිසා මේ ගැන පොඩි දැනුමක් තිබ්බනම් ඇති. ඊට අමතරව මහා විශාල දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එතකොට මේ ධම්මපදයේ ගත්තාම පළවෙනි දේ ධම්මපදයේ ගාථා ටික කටපාඩම් කරගන්න වෙනවා. හරිද? ධම්මපදයේ ගාථා ටික මම හිතනවා පාඩම් ඇති කියලා. ධම්මපදයේ ගොඩාක් දේවල් නැහැ පාඩම් කරන්න. ගාථා 14යි තියෙන්නේ. ඒ ගාථා 14 වුණොත් වැඩි ප්‍රමාණයක් දන්න ගාථා තියෙන්නේ. දන්න ගාථා කියන්නේ අපි නිතර භාවිතා කරන ගාථා ටික තියෙන්නේ. ඒ නිසා එච්චර අමාරු වෙයි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා පාඩම් කරගන්න. ගාථා ටික කටපාඩම් කරගන්න. දැන් මම අනිත් පොත්වල තියෙන ගාථා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. දැන් අපිට ගාථා පොත් තුනක් තියෙනවනේ. මොනවද? මහා වංශය, වත්තක්ඛන්දකය මේ මහා වංශය, වක්කලි තේරාපදානයි සහ ධම්මපදේ. ඔය තුනනේ තියෙන්නේ. ඒතකොට ඒ වගේ අනිත් දෙකේ පාඩම් කරන්න අවශ්‍ය නැහැ ගාථා. ධම්මපදේ ගාථා ටික පාඩම් කරගන්න ඕනේ. ඒක ඔයාලගේ විෂය නිර්දේශයේම තියෙන එකක්. ධම්මපදේ ගාථා ටික පාඩම් කරගන්න ඕනේ කියන එක ඔයාලගේ විෂය නිර්දේශයේම තියෙනවා. ඒ නිසා ඒ ටික පාඩම් කරගන්න. හරිද? එතකොට ඔන්න ධම්මපදේ ගැන පළවෙනි එක. ඊළඟට ධම්මපදේ ගැන පොඩි හැඳින්වීමක්. හරිද? පොඩි හැඳින්වීමක් කියන්නේ මොකක්ද? ධම්මපදේ හැඳින්වීමක් ලියන්න අහන්නේ නැහැ. කොයි වෙලාවකවත් ධම්මපදේ ගැන හැඳින්වීමක් ලියන්න කියන්නේ නැහැ. ඔයාලට ධම්මපදයේ ප්‍රශ්නයක් MCQ එකට අහුවොත් ඉර ගහගන්න නැත්නම් MCQ එකෙන් උත්තර 4න් තෝරගන්න දැනුම තිබ්බනම් ඇති. එතකොට ඒකෙදි අපිට දැනුම තියෙන්න ඕන ධම්මපදයේ තියෙන්නේ කොතනද? හැම පොතකම අර තියෙන තැනක් තියෙනවනේ. කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ අහුවොත් සූත්‍ර පිටකේ කුද්දක නිකායේ පොත් ග්‍රන්ථ 15ක් වෙන ග්‍රන්ථ 15 දෙවෙනි පොත තමයි ධම්මපදේ. අන්න එච්චරයි. ඊළඟ ධම්මපදේ ප්‍රමාණය කොච්චරක්ද? වග්ග 26යි ගාථා 423යි. වග්ග 26යි ගාථා 423යි. ඒ ටික මතක තියාගන්න. වග්ග 26න් ආරම්භක වග්ගයේ යමක වග්ගය, අවසාන වග්ගයේ බ්‍රාහ්මණ වග්ගය. හරිද? ආරම්භක වග්ගයේ යමක වග්ගය, අවසාන වග්ගයේ බ්‍රාහ්මණ වග්ගය.
ඊට අමතරව තව අවශ්‍ය නැති වර්ග කීපයක් මතක තියාගන්න. එහෙම අහන්නේ නැහැ ලියන්න කියලා. ඊට පස්සේ ආය ධම්මපදයට ලියපු අටුවාව. මොකද්ද? ධම්මපදට්ට කතාව. ධම්මපදයට ලියපු අටුවාව ධම්මපදට්ට කතාව. ඒක ලියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ. ධම්මපදට්ට කතාව ලියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ. මේ ධම්මපදට්ට කතාවේ කතා තියෙනවා කීයක්ද? 299ක්. කතා 299ක් තියෙනවා ධම්මපදට්ට කතාවේ. ඔන්න ඔච්චරයි. හරිද? ධම්පදයෙන් ඔයාලට මතක තියාගන්න ඕනේ ඔන්න ඔච්චරයි. ඊට අමතරව වෙන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය ටික මතක තියාගත්තා නම් ඇති. හරි. ඒක තමයි දෙවෙනි එක. පළවෙනි එක ගාථා ටික පාඩම් කරගන්න. දෙවෙනි එක ඔය කොටස් ටික. ඊළඟට ධම්මපදයේ අර්ථ ටික බලා ගන්න ඕනේ. හරිද? ධම්මපදයේ අර්ථ තේරුම් කියන්න බලා ගන්න ඕනේ. මොකද පරිවර්තන වලට අහන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් කියන්නම් මේ අවුරුද්දේ ඒ කියන්නේ 2025 අවුරුද්දේ ධම්මපදයෙන් පරිවර්තනයක් අහයි කියලා මම ලොකු ටාගට් එකක් කරන්නේ නැහැ. හරිද? ධම්මපදයෙන් පරිවර්තනයක් අහයි කියලා ලොකු ඉලක්කයක් ටාගට් එකක් නැහැ. හරිද? ඒ නිසා ලොකුවට ධම්මපදය බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්‍රශ්නයක් අහයි කියලා කියන්න බෑ. ඇවිල්ලා තියෙන රටාව අනුව සමහර විට අහන්න නැති වෙයි. ඒක කියන්න බෑ සමහරට අහයි. ඒ නිසා තේරුම් ටික හොඳට බලාගන්න. තේරුම් අමාරු නෑ ධම්මපදයේ තියෙන ටික මේක තියෙන ධම්මපදයේ කොටස් ටික. ඊළඟට අපිට ධම්මපදයේ තියෙන නිර්දිෂ්ට කොටස තමයි පණ්ඩිත වර්ගය. පණ්ඩිත වර්ගය කියන්නේ ධම්මපදයේ වර්ග 26 අතරින් 6 වෙනි වර්ගය. 5 වෙනි වර්ගයේ බාල වර්ගය, 6 වෙනි වර්ගයේ පණ්ඩිත වර්ගය. ඒතකොට පණ්ඩිත වර්ගයේ තියෙන ගාථා 14ම අපිට නිර්දිෂ්ටයි. පණ්ඩිත වර්ගයේ තියෙන ගාථා 14ම අපට නිර්දිෂ්ටයි. එතකොට මේ ගාථා 14 දේශනා කළේ කාටද කියන එක මතක තියාගන්න ඕන. හරිද? ඊළඟ දේ මේ ගාථා 14 එකින් ගත්තාම මේවා දේශනා කරලා තියෙන්නේ කාටද? මොකක් වෙනුවෙන්ද? කවුරු වෙනුවෙන්ද? කවුරුන් අරබයාට දේශනා කරලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ ටික. ඉතින් ওই ටික තමයි ධම්පදේ ගැන මූලික වටාපිටාවේ අපිට කියන්න තියෙන්නේ. හරි. දැන් අපි මේ ගාථා ටික අපි විග්‍රහ කරගමු ඉක්මන් කරලා. ඉක්මන් කරලා කියන්නේ මේ අපිට අද ඒතොරේ මේක ඉවර කරගන්න පුළුවන් වෙයි. ගාථා 14කින් ටක් ඉවර කරන්න පුළුවන්. අපි ටියුට් එකට යමු. ටියුට් එක print ගත්තාම හැමෝම නැති අය ධම්මපදේ ඔයාලගේ නිර්දිෂ්ට පොත ළඟට ගන්න ධම්මපදේ ගාථා ටික තියෙන පොත අතට අරගෙන ටියුට් එක නැත්තම් ලියන්න කොලයක් පෑනක් ගන්න. හරිද? කොලයක් හරි පොතක් හරි ගන්න. මම මේ කියන ටික ලියා ගන්න. ටියුට් එකේ මම කිව්වා මේ ටියුට් එකේ ඔයාලට අර මහාසිනු ජාතකයේ වගේ පරිවර්තන ලියන්න එපා. හරිද? ওই වචන ටික මම ලිස්ට් එක පල්ලෙහාට දීලා තියෙනවා ටියුට් එකේ. අර මහාසිනු ජාතකයේ ලිව්වා වගේ පරිවර්තන ලියන්න එපා. හරිද? පරිවර්තන ලියන්න එපා. පරිවර්තනේ පොතේ තියෙනවා. පාඩම් කරගන්න. මම ওই වචන ටික දාලා තියෙන වෙන වැඩකට. හරිද? අපි ඒ ටික ලියාගෙන යමු. බලමු අපි පළවෙනි ගාථාවට යමු. මුලින්ම පළවෙනි ගාථාවට බලන්න පළවෙනි ගාථාව පොඩ්ඩක් කියව ගන්නකෝ. නිදිහි නංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගයිහ වාදින් මේදාවින් තාදි සම්පණ්ඩිතම් භජේ තාදි සම්භජමානස්ස සෙය්‍යෝ හෝති න පාපියෝ නිදිහි නංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගයිහ වාදින් මේදාවින් තාදි සම්පණ්ඩිතම් භජේ තාදි සම්භජමානස්ස සෙය්‍යෝ හෝති න පාපියෝ. ඕක දේශනා කරන්නේ කාටද? ඈ කාටද ওই ගාථාව දේශනා කරන්නේ? රාද හාමුදුරන්ටනේ. රාද හාමුදුරන්ට තමයි දේශනා කරන්නේ. ගාථාව ඉස්සරහින් වරහණක් දාලා ලියා ගන්න රාද තෙරුන්ට. ගාථාවේ තියෙන තැන ඉස්සරහින් ලියා ගන්න රාද තෙරුන්ට කියලා ලියා ගන්න. එතකොට මතකයි. රාද තෙරුන්ට. දන්නෝනේ රාද හාමුදුරුවෝ කියන්නේ අර
මේ බමුණෙක් අර රාජ බමුණනේ අර සරියුත් හාමුදුරන්ට අර දානයක් පූජා කරලා ඊට පස්සේ සරියුත් හාමුදුරු මාර්ගයෙන් පැවිදි කරන්නේ. ඵල ඉස්සරෝම ඥාති චතුත්තකම් උපසම්පදා කළේ රාජ හාමුදුරු. ඒවත් මතක තියාගන්න. උපසම්පදා කරන බුදු ධර්මයේ කරන අය දන්නවා ඉතින් පාඩම් කරලා ඉතින් හරි. එතකොට බලන්න රාජ තෙරුණ තමයි ගාථාව දේශනා කරන්නේ. බලමු නිදිහි නංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනම් නිග්ගයිහ වාදින් මේ දාවින් සාදි සම්පන්නිතම් භජේ සාදි සම්භජමානස්ස සෙය්‍යෝ හෝති න පාපියෝ. නිදිහිනම් මොකද්ද නිදිහිනම් කියන්නේ? නිදිහිනම් කියන්නේ නිධානයක්. ලියන්න එපා මොකද නිදිහිනම් කියන්නේ නිධානයක්. පවත්තාරං කියන්නේ පෙන්නනවා. නිධානයක් පෙන්නනවා. යම් පස්සේ වජ්‍ය දස්සිනම් වජ්‍ය දස්සිනම් කියලා කියන්නේ වරදක් පෙන්වන කෙනා. වරද පෙන්වන කෙනා. වජ්‍ය දස්සිනම් නිග්ගයිහවාදීන් මේ දාවි. නිග්ගයිහවාදීන් නිග්‍රහ කරලා වරද පෙන්වන මේ දාවින් නුවණැත්තා. හරිද? මේ දාවි කියන්නේ නුවණැත්තාගෙන නැත්තම් කල්යාණ මිත්‍රයෙක්. හරිද? සරලව තේරුම ගත්තොත් මේ දාවි නුවණැත්තා. නුවණ තියෙන කෙනාට තමයි මේ දාවි කියලා කියන්නේ. එතකොට මේකේ අපිට ගන්න පුළුවන් වරද දැකලා නිග්‍රහ කරලා ඒ වරද පෙන්නලා දෙන නුවණැත්තා. හරිද? නිදිහිනංව පවත්තාරං යම් පස්සේ යමෙක් නිධානයක් පෙන්වන්නෙකු ලෙස දකින්නේද? යමෙක් නිධානයක් පෙන්වන්නෙකු ලෙස දකින්නේද? තාදි සම්පණ්ඩිතම් භජේ. ඉබඳු පඬිතයා අසුරු කරන්න තාදිසම් පණ්ඩිතම් භජේ. ඉබඳු පඬිතයා අසුරු කරන්න තාදිසම් භජමානස්ස. ඉබඳු පඬිතයා අසුරු කරන කෙනාට සෙය්‍යෝ හෝති යහපතක් වේ න පාපියෝ අයහපතක් නොවේ. ඕක තමයි තේරුම. අයිත් තේරුම කිව්වොත් එහෙම නිග්‍රහ කොට වරද පෙන්වා දෙන නුවණැත්තා යමෙක් නිධානයක් පෙන්වන්නෙකු මෙන් දකීද එබඳු පඬිතයා ඇසුරු කරන්න. එබඳු පඬිතයා ඇසුරු කරන්නාට යහපතක් වෙයි අයහපතක් නොවේ. ඕක තමයි තේරුම. හරි. බලන්න පළවෙනියට නිදිහිනංව. හරිද? නිදිහිනංව. මොකද්ද නිදිහිනංව කියලා කියන්නේ? නිදිහිනංව කියලා කියන්නේ නිදානයක් මෙන්. නිදානයක් මෙන්. මෙන් කියන්නේ පාලි භාෂාවේ පාවිච්චි කරන වචනයක් ඉව. මෙතන තියෙන්නේ සංදියක්. නිදිහිනං ඉව. නිදිහිනං ඉව කියන එක තමයි නිදිහිනංව කියලා තියෙන්නේ. හරිද? ඒතකොට නිදිහිනං ඉව. මෙහෙම විසන්ධි කරලා ලියා ගන්න ඉස්සරහින්. නිදිහිනංව කියන තැනින් විසන්ධිය ලියා ගන්න. නිදිහිනං ඉව. ටියුට් එක ලියා ගන්න ඉස්සරහින්. නිදිහිනංව කියන තැන. ඉස්සරහ ලියා ගන්න නිදිහිනංව. නිදිහිනං ඉව. මට කියන්න දන්න කෙනෙක් මේ සංධිය මොකක්ද කියලා මොන සංධිද කියලා? ඈ මොන සංධියක්ද මේක? ඈ මං කියලා දීලා තියෙනවා මොන සංධිද කියලා හොයන්නේ. කියන්න බලන්න. ඈ මොන සංධිද අපේ මෙහෙන්නාන්සේ? මේක පදේ හැදෙන්නේ මේක හැදින්න දැන් නිදිහිනංව කියලානේ පදේ. මේ සංධිය මොන සංධියක්ද? සර සංධිය. සොර සංධි. කොහොමද සොර සංධියක් කියලා කියන්නේ? දෙවනි පදයේ මුල තියෙන්නේ සොරයක් නේ. දෙවනි පදයේ මුල තියෙන්නේ ස්වරයක්. එහෙනම් ස්වර සංධි. හරිද? දැන් කාටද කියන්න පුළුවන් මෙතන බිඳුවක් තියෙනද මේක නිද්දිහිත සංධි කියලා. හරිද?
හැබැයි සංධියේදී සංධි වෙනකොට මේ බිඳුව අපි මොකකටවත් පාවිච්චි කරනවද? නැහැ. බිඳුව කොහොමවත් පාවිච්චි කරන්නේ නැහැ. බිඳුව එහෙම තියෙනවනේ. මේ ස්වරේ විතරනේ අපි නැති කරන්නේ. ඒ නිසා මේක සරල සංධි. අර මං කිව්වේ බිඳුවක් කොහෙන් හරි ගෑවෙනවා නම් ඒ සංධියට ගෑවෙන්න ඕන කොහෙන් හරි. එහෙනම් තමයි මේ නිග්ගහිත සංධියක් වෙන්නේ. මේක නිග්ගහිත සංධියක් නෙමෙයි. ස්වර සංධියක්. එහෙනම් වරහණක් දාලා ලියාගන්න ස්වර සංධියක්. ස්වර සංධි. තේරෙනව නේද මං කියවන්නේ? දීනංග කියන එක විස්තරයෙන් විසන්දිය ලිව්වා. ලියාගන්න ස්වර සංධි. හරිද? තේරුම අවශ්‍ය නම් ලියාගන්න නිදානයක්. එතන තේරුම එතනට සම්පූර්ණ තේරුමක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තේරුම ලියන්න එපා. තේරුම පාඩම් කරගන්න වෙනම. හරිද? නිදීනංග පවත්තාරං ඈ පවත්තාරං මොකද්ද තේරුම? නිදීනංග පවත්තාරං කියලා කියන්නේ පවත්තාරං කියලා කියන්නේ මේ නිධානයක් පෙන්වන කෙනා නැත්තම් කියන කෙනා නිධානය ගැන සරලව ගුව නිධානයක් තියෙන තැන කියන කෙනාට තමයි පවත්තාරං කියලා කියන්නේ. හරිද? එහෙනම් මේකේ පදේ අපිට විග්‍රහ කරගන්න පුළුවන්. මේක වෙලා නාම පදයක්. හරිද? නාම පදයක්. මේක වෙලා ဒုတိ ය විභක්ති පදයක්. මොකක්ද શબ્දය? පවත්තාරං කියන්නේ શબ્දය මොකද්ද? පවත්තු શબ્දයේ පවත්තු શબ્දයේ ဒုတိ ය විභක්ති ඒක වචනේ. පවත්තු શબ્දය අර සත්තු શબ્දේ වගේ සත්තු શબ્දේ සත්තාරං කියලා එන්නේ. දැන් සත්තු කිව්වහම සත්තු කිව්වම මේකේ පදේ හදනවා සත්තාරං කියලා ဒုတိ ය විභක්තිය. තේරුණාද? ඒ වගේ පවත්තු શબ્දයේ පවත්තාරං ඔය අහනවා විභාගෙට සමහරවිට පවත්තාරං කියන එක දීලා අහන්න පුළුවන් මේක මොන විභක්ති පදයක්ද? ဒုတိ ය විභක්ති පදයක්. පවත්තාරං පවත්තු શબ્දය කියන්නා කියන එක. හරිද? පවත්තු සත්තු શબ્දේ වගේමයි මේ උදාහරණයක්. සත්තු શબ્දේ වගේ. සත්තු සත්තාරං වෙනවා පවත්තු පවත්තාරං වෙනවා. හරිද? ඊළඟට යම් කියලා කියන්නේ ය શબ્දය. අහද ය શબ્දය කියන එක. ය શબ્දයේ ဒုတိ ය විභක්තිය. ය શબ્දයේ ဒုတိ ය විභක්තිය. ය શબ્දය අර ත શબ્දය වගේ ත શબ્දේ වර්ණකින්නේ සෝතේ තන්තේ තේන තේ බිතේහි තේන තේ බිතේහි තස්ස තේසං තේසානං ඒ විදිහට වර්ණකින්නේ මේ ත શબ્දය. ඒ වගේ ය શબ્දය මේක වර්ණකින්නේ යෝ යේ යං යේ යේන යේහි යේන යේන යේවි යේහි යේසං යේසානං එහෙම වර්ණකින්නේ. හරිද? ය શબ્දේ ဒုတိ ය විභක්ති පදයක් තමයි යම් කියලා කියන්නේ. ඔබ මතක තියාගන්න මේක ඇවිල්ලා වරහණක් දාලා ලියා ගන්න සර්වනාම පදයකින්. සර්වනාම නැත්නම් සබ්බනාම. සර්වනාම පදයක් ය කියන්නේ. ය શબ્දේ සර්වනාම શબ્දයක්. නේද? වරණ කියලා වගුව බලන්න දීලා දුන්න ටියුට් එකේ දීලා තියෙන්නේ ය શબ્දයකට શબ્දයක් තියෙනවා. හරිද? ඒක තමයි පස්සේ ස්වාමීන් වහන්සේ ඔව් විභක්තියක් ලියන්න ඕනේ ඉස්සරහින්. ඔව් විභක්තිය ඕනේ. විභක්තිය අහනවා. දැන් මේ ඇවිල්ලා ය શબ્දේ ဒုတိ ය විභක්ති පදයක්. නැත්නම් සර්වනාම පදයක්. එච්චරයි. ඒක මතක තියාගන්න ඕනකෝ අහනවා විභාගෙට. මේ යම් කියන්නේ මොන පදයක්ද? මොන විභක්තියේද? යම් කියන්නේ ဒုတိ ය විභක්ති. යෝ යේ යං යේ යේන යේබි යේහි යේන යේබි යේහි යේසං යේසානං
යස්මා යේබි යේහි ඔන්න ඔහොම වර්ණකින් යේසං යේසං යේසානම් යම්මි යස්මින් යේසු කියලා වර්ණකින් ය ශබ්දය හරි ඊළඟට පස්සේ මොකද්ද පස්සේ කියන්නේ තේරුම මොකද්ද ඈ පස්සේ දකින්නේය දකින්නේය කියලා කියන්නේ දකින්නේ නම් හොඳයි දකින්නේ නම් හොඳයි දකින්නේ නම් හොඳයි කරන්නේ නම් හොඳයි උයන්නේ නම් හොඳයි දුවන්නේ නම් හොඳයි නැත්තම් දකින්නේ නම් මැනවි කරන්නේ නම් මැනවි මොන විභක්තියෙන් දෙන්නේ මැනවි කියන එක සත්ත්වමී විභක්තිය ආඛ්‍යාත පදයක් හරිද පස්සේ කියන්නේ ආඛ්‍යාත පදයක් සත්ත්වමී විභක්තිය සත්ත්ව විභක්තිය කොහොමද වර්ණගෙන කියන්නේ ඔබට ඈ මම කව පාඩම් කරගන්න කියලා එయ్య එయ్యుම් එయ్యాసి එయ్యాත එయ్యాම එయ్యాම නේ පචෙය්‍ය පචෙయ్యుම් පචෙయ్యాసి පචෙయ్యాත පචෙయ్యాමි පචෙయ్యాම පස්සෙය්‍ය පස්සෙయ్యుම් පස්සෙయ్యాసి පස්සෙయ్యాත පස්සෙయ్యాම පස්සෙయ్యాම පස්සෙය්‍ය හරිද පස්සෙය්‍ය කියන එක තමයි මම අර මේ ආඛ්‍යාත කියලා දෙනකොට කියලා දුන්නා ගොඩක් වෙලාවට මේ ඊය කියන ටික නැතිව ගොඩක් වෙලාවට පස්සේ කියලා කියදෙනවා ගාථාවල හරිද ගාථාවල ගොඩක් වෙලාවට පස්සේ භජේ පචේ මේ කරේ කියවම කරේ දහවෙය කියවම දහවේ මේ විදිහට ඊය කියන එක නැතුව යෙදෙනවා ගොඩක් වෙලාවට ඒක ඉතින් දැනගන්න සත්‍ය භක්ති විතරයි එහෙම යෙදෙන්නේ අඩු අකුරු අඩු වෙලා ඉන්නේ හරිද අනිත් ඒවා මේ විදිහම යෙදෙනවා ඒ නිසා පස්සේ කියවම පස්සේ කියන එක තමයි මේ පස්සේ කියලා කියන්නේ එතකොට මේක ලියා ගන්න ඕනේ මේකේ ධාතුව මොකද්ද ක්‍රියාපදයක්නේ ධාතුව කියලා දුන්නා මම පස්සති කියලා හැදෙන ක්‍රියාපදේ ධාතුව දිස ධාතුවනේ ඈ මතකයි නේද දිස ධාතුව මම කියලා දීලා තියෙනවා ඈ දිස ධාතුව පස්සති කියලා හැදෙන ක්‍රියාපදේ එහෙනම් ලියාගන්න දිස ධාතුව පස්සේ කියන එක ඉස්සරහ ලියාගන්න දිස ධාතුවේ සප්තමී විභක්ති නැත්නම් සප්තමී ආඛ්‍යාත විභක්ති දිස ධාතුවේ සප්තමී ආඛ්‍යාත විභක්ති අර මොලේ අධ්‍යයනය කරන්න කිව්ව එකයි නැත්නම් මේක තේරෙන්නේ නැහැ. එන්න කලින් ඒවා හොඳට බලන්න. කලින් ඒවා බලලා නැත්නම් දැන් මේකේ රෙකෝඩින් එක මම දාන්නම් එහෙම බලලා දාගන්න ඕනේ. හරි. දිස ධාතුවේ සප්තමී ආඛ්‍යාත විභක්ති මේක මොන පුරුෂද? පඨම පුරිස ඒක වචන ක්‍රියාපදයක්. පඨම පුරිස ඒක වචනේ පස්සේ ඒ පද ගැන හොඳට අවබෝධය තියාගන්න. මොකද ඔය අහනවා විභාගෙට. පද ගැන අනිවාර්යෙන් මේ පදේ මොකක්ද කියලා අහනවා දීලා. හරි. වජ්‍ය දස්සින. ඊළඟට වජ්‍ය දස්සිනම්. වජ්‍ය දස්සිනම්. මොකක්ද ඒ කියන්නේ වරද පෙන්වන කියන එක. වරද පෙන්වන. මොකද ဒုတိ ය විභක්ති පදයක්. තේරුම වරද පෙන්වන. එහෙම ලියාගන්න මේ ဒုတိ ය විභක්ති පදයක් වරද පෙන්වන. වරද පෙන්වන. වජ්‍ය දස්සිනම්. ඊළඟට මේදාවින් ලියාගන්න මේධා ප්ලස් වි
මේදා ධන වී ස්වාමීන් ලියා ගන්න වහන්සේ මේකද නිග්ගයිහවාදී. නිග්ගයිවාදීන තියෙනවා. නිග්ගයිවාදීන් කියලා කියන්නේ ඒක ත්‍ෘතිය විභක්ති පදයක් නිග්‍රහ කරන. නිග්ගයිවාදී නිග්‍රහ කරන. ඒවා ගැඹුරට ඕනේ. ඒක හරි විග්‍රහ කරනවා අපිට කියන්න පුළුවන්. නීගහ මේක ධාතු දෙකක් තියෙනවා. නී ධාතුව ගහ ධාතුව වද ධාතුව. අං විභක්තිය. ඔච්චර ගොඩක් ඕනේ මේව ලියා ගන්න එපා. මේ මන්නේ මොයි. එච්චර ගොඩක් අහන්නේ. ඒක නිකන් තේරුම් ලියාගෙන නිග්‍රහවාදී නිග්‍රහ කරන. එච්චරයි ဒုတိ ය විභක්ති පදයක් තව ඕන. ඔය වාදීන් මේ ඔය වාදීන් මේදාවින් පණ්ඩිතං පවත්තාරං කියන එන ඔක්කොම ဒုတိ ය විභක්ති. මත තියාගන්න එහෙම. තුරු ලේසි. කියන්නේ ဒုတိ ය විභක්ති. ဒုတိ ය විභක්ති ඒක වචනේ. හරි. නිග්‍රහවාද. මේදාවින් මේක ဒုတိ ය විභක්ති ඒක වචන පදයක් තමයි. මේක ඇවිල්ලා විශේෂත්වයක් තියෙනවා. මේක තද්දිත පදයක්. හරිද? තද්දිත පදයක්. මේදා කියන්නේ නුවණට. නුවණ. වී කියන්නේ තද්දිත ප්‍රත්‍යක්. තද්දිත ප්‍රත්‍යක් තමයි වී කියන්නේ. මොන තද්දිතද? අත්‍යත්ත තද්දිත. අත්‍යත්ත නැත්නම් සංස්කෘතිකව අස්ත්‍යාර්ථ තද්දිත කියලා. ඇත යන අර්ථය. වී කියන එකෙන් කියන්නේ ඇත කියන එක. නුවණ ඇති නුවණ ඇති තේරුම. මේදා ධන වී මේධාවි. එනිසා මේක ලියා ගන්න මේධාවින් කියන එක ඉස්සරහට මේදා ධන වී තද්දිත පත්‍ය වෙන් කරන්න එනවා. ඉන්න මත තියාගෙන ලියා ගන්න මේදා ධන වී. වරහන් අතර දාගන්න අත්‍යත්ත තද්දිත පදයක. අත්‍යත්ත තද්දිත පදයක. නිකන් තද්දික ලියාගත්තත් ඇති. අත්‍යත්තද කියලා අහන්නේ. අත්‍යත්ත තද්දිත පදයක. අත්‍යත්ත තද්දිත පදයක. ඊළඟට තාදිසං මම මතක තියාගන්න මේධාවි අත්‍යන්ත තද්දිත පදයක්. තාදිසං කියන්නේ එබඳු කියන එක තේරුම එබඳු කියන එක මේක ඇවිල්ලා අව්වේ තද්දිත පදයක්. අව්වේ තද්දිත පදයක්. තාදිසං එබඳු අව්වේ තද්දිත පදයක්. අව්වේ තද්දිත එක කියලා ලියන්න. එබඳු තේරුම එබඳු කියන එක. එබඳු භජේ භජේ කියන්නේ පස්සේ වගේ තමයි. භජෙය කියන එක තමයි භජේ කියලා යොදලා තියෙන්නේ. එහෙනම් මේක ඇවිල්ලා භජ ධාතුවේ සප්තමී විභක්තියේ පඨම පුරුෂ ඒක වචනේ භජේ. භජ ධාතුව සප්තමී විභක්ති පඨම පුරුෂ ඒක වචනේ. තේරෙනව නේද මෙහෙම කියද්දි? ඈ තේරෙනව නේද මෙහෙම කියනකොට? තා විස්තර කරන්න ඕනද? ගොරණ කියන තේරුම් නැත්තම් මේ වෙලාවෙන් ටිකක් ගාලා කියන්නේ. භජ ධාතුවේ සප්තම පුරුෂ මේ සප්තම විභක්ති පඨම පුරුෂ ඒක වචනේ. භජේ. අයත් වෙනවා තාදිසං කියලා. තාදිසං කියන්නේ අව්වේ තද්ද පදයක්. භජමානස්ස. භජමානස්ස කියන්නේ භජනය කරන. භජමානස්ස. 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 භජමානස්ස.
භජමානස්ස භජමානස්ස ඔන්න ඒක වෙනස් පදයක් භජමාන භජමාන උස්ස කියන්නේ උස්ස කියන පැත්තේ ඉන්නේ මොකේද මොන විභක්තියේද ඈ බුද්ධෝ අග්ගල බුද්ධ සද්ද වර්ණ කර බලන්න බුද්ධෝ බුද්ධා හේ බුද්ධ බුද්ධා භවන්තෝ බුද්ධා බුද්ධං බුද්දේ බුද්දේන බුද්දේ බුද්දෙහි බුද්දේන බුද්දේ බුද්දෙහි බුද්ධාය බුද්දස්ස බුද්ධාන බුද්ධාය බුද්දස්ස ඒක තමයි භජමාන භජමානස්ස වෙනවා හරිද හරිද භජමානස්ස ඒක තමයි භජමානස්ස කියලා කියන්නේ ඔකේ ශබ්ද ප්‍රකෘතිය භජමාන හරිද භජමාන ශබ්දය මේක ඇවිල්ලා මාන කියන්නේ මොකද්ද කිතක ප්‍රත්‍යක් කිතක ප්‍රත්‍යක් මේක වර්තමාන කිතක හරිද වර්තමාන කිතක ඔන්න වෙනම කොලයක් පෑනක් අරගෙන ලියා ගන්න මෙන්න මේ ටික මම මේ කියන ටික ඔන්න කිතක කොටසක් ඉවර කරන්න යන්නේ මම කිව්වනේ අපි පරිවර්තන කරන ගමන් ව්‍යාකරණ කරමු කියලා වෙනම කොලයක් පෑනක් අරගෙන ලියා ගන්න වෙනම කොලයක වර්තමාන කිතක හරිද වර්තමාන කිතක වර්තමාන කිතක මේ වර්තමාන කිතක කියලා යටින් ලියා ගන්න ක්‍රියා ධාතුවකට පරව නැත්නම් පසුව ක්‍රියා ධාතුවකට පසුව ක්‍රියා ධාතුවකට පසුව ක්‍රියා ධාතුවකට පසුව වර්තමාන කිතක ප්‍රත්‍යක් එක් කිරීමෙන් වර්තමාන කිතක ප්‍රත්‍යක් එක් කිරීමෙන් ක්‍රියා ධාතුවකට පසුව වර්තමාන කිතක ප්‍රත්‍යක් එක් කිරීමෙන් වර්තමාන කිතක ප්‍රත්‍යක් එක් කිරීමෙන් වර්තමාන කිතක සාදාගත හැකි වර්තමාන කිතක පද සාදාගත කිතක කියන්නේ කුදන්ත කියන එකයි සිංහලෙන් කුදන්ත කියන එක තමයි පාලියෙන් කිතක කියන්නේ කුදන්ත කියන්නේ කියන්නේ ක්‍රියා නාමයක් හරිද අපිට තියෙනවා අපිට තියෙනවා ළමයි මේ පද වර්ග දෙකක් තද්දිට සහ කිතක කියලා හරිද තද්දිත කියලා කියන්නේ නාම මූලයකට නැත්නම් නාම මූල ශබ්දයකට තද්දිත ප්‍රත්‍යක් එකතු කරපුවම තද්දිත පද හැදෙනවා හරිද ඒ වගේම ක්‍රියා මූලයකට මේ ක්‍රියා මේ කිතක ප්‍රත්‍යක් එකතු කරපුවාම කිතක පද හැදෙනවා එතකොට කිතක පද ගත්තාම තියෙනවා කොටස් තුනක් ප්‍රධාන වශයෙන් හරිද ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා වර්තමාන අතීත අනාගත කියලා හරිද වර්තමාන කිතක අතීත කිතක අනාගත කිතක කියලා පද මේ කිතක පද වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් ඊට අමතරව තියෙනවා ත්‍රිකාලික කිතක නැත්නම් තේකාලික කියලා කියනවා ත්‍රිකාලික කිතක හරිද ඒ කියන්නේ මොකද ත්‍රිකාලික කිතක කියන්නේ මේ කාල තුනටම යෙදෙන ඒවා ඊළඟට තව එකක් තියෙනවා අව්වේ කිතක කියන
හරිද? කිතක පද ඔච්චරයි තියෙන්නේ. කිතක පාඩමේ. වර්තමාන කිතක තියෙනවා, අතීත කිතක තියෙනවා, අනාගත කිතක තියෙනවා. සයිකාලික කිතක තියෙනවා, අව්‍ය කිතක කියලා තියෙනවා. හරිද? එතකොට මේ අව්‍ය කිතක කියලා කියන්නේ මේක දන්නවා පූරක ක්‍රියා සහ තුමන්තක් ක්‍රියා. හරිද? පූරක ක්‍රියා සහ තුමන්තක් ක්‍රියා තමයි අව්‍ය කිතක කියන්නේ. ඒකත් කියලා දෙන්නම් ඉස්සරහට. මේ පහෙන් මම දැන් කියලා දෙන්නම් මෙන්න මේ වර්තමාන කිතක අපි අතීත කිතක එන වෙලාවට ඒවා කියමු. හරිද? අතීත කිතක අවශ්‍ය වෙලාවට ඒවා කියපුවම ඇති. පාඩම් කරගෙන යන ගමන් කරමු. හරිද? එතකොට වර්තමාන කිතක. වර්තමාන කිතක ප්‍රත්‍යයන් දෙකක් තියෙනවා. හරිද? වර්තමාන කිතක ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මොනවද? මාන අන්ත කියන ප්‍රත්‍ය දෙක. මාන අන්ත. හරිද? වර්තමාන කිතක ප්‍රත්‍ය දෙකයි මාන අන්ත. ඔක බාලාවතාරයේ තියෙනවා වර්තමානයේ මානන්තා කියලා. වර්තමානයේ මානන්තා කියලා කිතක ප්‍රත්‍ය දෙකක් තියෙනවා වර්තමාන කිතකවල. හොඳට දැන් මේක අහගන්න. එතකොට කිතකයකට දැන් තේරෙන්න ඕන කිතකය කියන්නේ කොටස් දෙකක්. හරිද? කොටස් දෙකක් කිතකයක තියෙනවා. මොකක්ද පළවෙනි කොටස? ක්‍රියාමූලයක්. හරිද? ක්‍රියාමූලයක්. ඊට පස්සේ මෙන්න මේ ප්‍රත්‍ය දෙකකින් එකක්. වර්තමාන කිතකවල තියෙන මේ ප්‍රත්‍ය දෙකෙන් එකක් යෙදෙනවා. එහෙම යෙදුනහම තමයි කිතක පදයක් හැදෙන්නේ. ක්‍රියාමූලයක් අපි ගමු මෙහෙම ක්‍රියාමූලයක්. කර ධාතුව. දන්න මේකක් නේ. අපි ඒකට දානවා මාන. මොකක්ද ඇදෙන කිතක පදය? කරමාන. හරිද? කරමාන කියලා ක්‍රියාපද කිතක පදයක් හැදෙනවා. මේ පෙර නාමයක් කිතක පදයක් හැදෙන්නේ නාමය පදයක් විදිහට. ඒ නාම පදයක් විදිහට වර්ණනා ගන්න පුළුවන් අපිට. කරමානෝ, කරමානං, කරමානේ, කරමානස්ස ඒ විදිහට වර්ණනා ගන්න පුළුවන් අපිට නාම පදයක් විදිහට. දැන් මෙතන ක්‍රියාමූලයක් තිබුණාට කිතක ප්‍රත්‍යක් ආපු ගමන් කිතක පදයක් නාම පදයක් විදිහට වර්ණනා ගන්න පුළුවන්. ඒක ලියා ගන්න යටින් කිතක පද නාම පදයක් මෙන් කිතක පද නාම පදයක් මෙන් විභක්ති වල වර්ණගේ. විභක්ති වල වර්ණගේ. විභක්ති වල වර්ණගේ. ඊට පස්සේ වෙනම තරු ලකුණක් දාලා ලියන්න වර්තමාන කිතක. වර්තමාන කාලයේහි යෙදෙන වර්තමාන කාලයේ යෙදෙන මාන අන්ත යන ප්‍රත්‍ය යෙදී වර්තමාන කිතක පද සෑදේ. වර්තමාන කිතක පද සෑදේ. එතකොට කිතක පදයක් කියන්නේ මොකක්ද? ධාතුවකට ප්‍රත්‍යක් එකතු කරනවා. මොන ප්‍රත්‍යයක්ද? කිතක ප්‍රත්‍යක්. එතකොට වර්තමාන කිතක කියලා කියන්නේ කිතක පද. එතකොට එහෙම හදාගන්න කිතක පදයක් අපිට විභක්ති වල නාම පදයක් විදිහටම වර්ණනා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද කියන්නේ? නාම වර්තමාන කිතක ප්‍රත්‍ය දෙකයි. ඒ තමයි මාන සහ අන්ත කියන එක. හරිද? අපි උදාහරණ ටිකක් දාගමු. හරිද? උදාහරණයක් දාගමු. පළවෙනි එක කර ධනමාන කරමාන.
හරිද? කර ධාතුවට මාන කියන වත් එකතු කරනවා. මේ යොඩක් එදින අඩුයි. හරිද? කර්මාන. හරි ලේසි. දෙවෙනි එක මේ භාෂාවේ තියෙන ලේසිම ව්‍යාකරණයක් මේ හිතක කියන්නේ. අමාරු එකක් නෙවෙයි. ඔය සංදි සමාස වලටත් වඩා ලේසි එකක් හිතක. හරිම ලේසි. වචන දෙක දෙකක් ගාලා එකතු කරා. ඊළඟට කර කියන එකටම අන්ත කියන එක දැම්මොත් මේක හැදෙනවා කරොන්ත කියලා. සංදි වෙලා ඔක්කොම ගා. කරොන්ත. මේ තියෙන කරොන්තා නේද? ඊට පස්සේ තව ගත්තොත් එහෙම ලබ ධාතුවට ගත්තොත් ලබමාන හැදෙන ලබමාන කියලා. ඊට පස්සේ ලබ කියන එකම අරගෙන අන්ත දැම්මොත් ලබන්ත ඒ වගේ හැදෙනවා. බලලා ලියා ගන්න. ලබන්ත නේද? තව ඔන්න වන්ද ධාතුව වන්දමාන වන්දමාන වන්ද අන්ත වන්දන්ත නේද? ඒ වගේ ඕන ධාතුවකට දාන්න පුළුවන් පචමාන පචමාන පච අන්ත පචන්ත නේද? ඒ වගේ දාගන්න. හරි. එතකොට ඔන්න වර්තමාන කිතක ඔච්චරයි ඈ. වර්තමාන කිතක ඔච්චරයි. ආයි නෑ. නේද? මාන අන්ත කියනවා. එතකොට විභාගයට මොනවද අහන්නේ කිතක ආශ්‍රයෙන්? නේද? දැන් ඔය කිතක ඔයාලට පුත් ගණන් පාඩම් මේ පිටු ගණන් දීලා උගන්වන්න පුළුවන්. මම විභාගයට ඕන ටික විතරයි උගන්වන්නේ. මේක සරලයි නේද? මේ ක්‍රමය ඇතිනේ. මේ ටික හොඳටම ඇති. දැනගත්තාම. ඔයාලට විභාගයට අහන්නේ කිතක පදයක් හඳුනා ගන්න. හරිද? කිතක පදයක් හඳුනා ගන්න. කොහොමද හඳුනගන්නේ? ධාතු ක්‍රියා මූලයකට පස්සේ. හරිද? මෙන්න මේ පස්සේ දෙකෙන් එකක් තියෙනවා නම් ඒක වර්තමාන කිතක. එච්චරයි මතක තියාගන්න ඕන. වර්තමාන කිතකයක් හඳුනගන්නේ කොහොමද? මාන උන්ට කියලා ඉවර වෙනවා නම් ඒක වර්තමාන කිතක. හරිද? මාන උන්ට. මාන අන්ත කියන එක උන්ට වෙනවනේ මේක සංදි වෙනකොට. හරිද? මාන උන්ට කියලා තියෙනවා නම් ඒ දෙක මොකද්ද? ඒ දෙකෙන් එකක් කියලා තියෙනවා නම් ක්‍රියාමූලිකව පස්සේ යම් කිසි පදයක ඒක වර්තමාන හිතක පදයක්. එච්චරයි දැනගන්න ඕනේ. එච්චරයි දැනගන්න ඕනේ. ඊට පස්සේ ආය අහන්න පුළුවන් හිතක ප්‍රත්‍ය වෙන් කරන්න කියලා. හරිද? හිතක ප්‍රත්‍ය වෙන් කරන්න කියලා. එතකොටත් පුළුවන් හරි ලේසි හිතක ප්‍රත්‍ය දෙකයි තියෙන්නේ මාන උන්ත මේ ටික අයින් කරා මාන උන්ත ඉතුරු කරා. වර්තමාන හිතක නම්. තව අනිත් හිතක හතරක් තියෙනවා ඒ හතරක් කියලා දෙන්න. හරිද? එතකොට හරි. අද වර්තමාන හිතක ඉවරයි ඈ. තව හිතක හතරෙන් තියෙන ඒවත් පද අපි එන වෙලාවට මම කියලා දෙන්න. අපි යමු දැන් ආයෙත් ටියුට් එකට. එහෙනම් බජමාන කියන්නේ මොකද්ද? ඈ බජ ධාතුවේ වර්තමාන කාලික හිතක පදයයි. බජ ධාතුවේ වර්තමාන කාලික හිතක පදේ වරහන් දාගන්න බජ ධනමාන බජමාන බජ ධනමාන. හරිද? මේක වර්ණ කියලා තියෙනවා දැන් මේ ධාතාවේ හැටියට උස්ස කියලා එන්නේ මේකේ චතුත්ථි විභක්තියේ වර්ණ කියලා තියෙනවා. එච්චරයි චතුත්ථි විභක්තියේ වර්ණ කියලා තියෙනවා. චතුර්ථ විභක්තිය වර්ණ කියලා තියෙනවා. සෙය්‍යෝ ඊළඟ පදේ සෙය්‍යෝ කියන්නේ ඉතින් ලොකු දෙයක් කියන්නේ සෙය්‍යෝ කියන්නේ යහපතක් කියන එක. හරිද?
සෙය්‍ය කියන යහපතක් කියන එක සාමාන්‍ය නාම පදයක්. ඊට හෝති. හෝති ඒක දන්නවා හූ ධාතුව ඈ දන්නව නේද? හූ ධාතුව තී ප්‍රත්‍ය. තී ප්‍රත්‍ය කියලා දාන්න එපා. හූ ධාතුවේ මොකද්ද? පඨම පුරිස ඒක වචන ක්‍රියාපදේ. මොකද්ද? වර්තමාන ආඛ්‍යාතේ. හූ ධාතුව වර්තමාන ආඛ්‍යාතය පඨම පුරිස ඒක වචන ක්‍රියාපදේ. හූ ධාතුව පඨම වර්තමාන ආඛ්‍යාතේ පඨම පුරිස ඒක වචන ක්‍රියාපදේ. පාපියෝ. පාපියෝ කියන්නේ පාපය කියන එක නැත්නම් අයහපත කියන එක එක සාමාන්‍ය පදයක්. පාපී ශබ්දය. පාපී ශබ්දය. අයහපත තේරුම. දැන් තේරෙනවද මේ ගාථා විග්‍රහ කරගන්න හැටි? අපිට පැයක් විතර ගියා ගාථා විග්‍රහ කරන්න. මේ 45ක් විතර ගියා. සමන්නේ. හරි. අපි යමු දෙවෙනි ගාථාවට. ගාථා බලන්න. ඕව දෙය්‍යානුශාසෙය්‍ය අසබ්බාච නිවාරයේ සතං හිසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ. අපිට වචන උච්චාරණය කළ කියවන්න හැමෝම ඕව දෙය්‍යානුශාසෙය්‍ය අසබ්බාච නිවාරයේ සතං හිසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ. ඕව දෙය්‍යානුශාසෙය්‍ය අවවාද දෙන අනුශාසනා කරන අසබ්බාච නිවාරේ අයහපතින් වළක්වන නැත්නම් මේ අසබ්බාච නිවාරයේ මේ අයහපතින් වළක්වන්නේද අවවාද දෙන්නේද අනුශාසනා කරන්නේද අයහපතින් වළක්වන්නේද සතං හිසෝ පියෝ හෝති ඔහු සතං හි සත්පුරුෂයන්ට ප්‍රිය වෙයි අසතං හෝති අප්පියෝ අසත්පුරුෂයන්ට අප්‍රිය වෙයි. තේරුම හරි ලේසි. ඕව දෙය අවවාද කරන්නේද අනුශාසී අනුශාසනා කරන්නේද අසබ්බාච වැරදි වලින් නිවාරේ වළක්වන්නේද ඔහු සතං හි පියෝ හෝති සත්පුරුෂයන්ට ප්‍රිය වෙයි අසතං හෝති අප්පියෝ අසත්පුරුෂයන්ට ප්‍රිය වෙයි. කාටද ওই ගාථාව දේශනා කරේ බුදුහාමුදුරුවෝ? කාටද දේශනා කරේ? ගාථා විස්තරෙන් ලියාගෙන වරහණක් දාලා අස්සජී පුනබ්බසුක දෙනමට. අස්සජී පුනබ්බසුක දෙනමට. ඔය අර අස්සජී පුනබ්බසුක කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කාලේ චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා කියලා භික්ෂුන් වහන්සේලා 6 දෙනෙක්. චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා. ඒ චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලාගෙන් දෙන්නෙක් තමයි අස්සජී පුනබ්බසුක කියලා කියන්නේ. අර අස්සජී මහරහතන් වහන්සේ නෙමෙයි. පස්සග මහන් හිටපු අස්සජී මහරහතන් වහන්සේ නෙමෙයි. අස්සජී පුනබ්බසුක දෙනමට තමයි දේශනා කරන්නේ හික්මීමක් නැති හින්දා. එතන ඕවදෙය්‍ය අනුශාසෙය්‍ය. ඕවදෙය්‍ය අනුශාසෙය්‍ය මෙතන මොකක්ද තියෙන්නේ? සංදියක්. සංදි පදයක් විසන්දි කරලා ලියා ගන්න. මොකද්ද? ඕවදෙය්‍ය අනුශාසෙය්‍ය. ඕවදෙය්‍ය ඕවදෙය්‍ය ධන අනුශාසෙය්‍ය මොන සංදිද? මොන සංදි පදයක්ද? සොර සංදියක්. සොර සංදියක්. ඇයි ඒ දෙවනි පදයේ මුල තියෙන්නේ සොරයක්. ඒ නිසා සොර සංදි පිටචය. ඕවදෙය්‍ය අනුශාසෙය්‍ය. මේ දෙකම සප්තම විභක්ති පද. ඒකත් වරහණක් කියලා දාගන්න. සප්තම විභක්ති ආඛ්‍යාත පද. ඊය කියලා එන්නේ ඕවදෙය්‍ය අනුශාසෙය්‍ය නේද? සප්තම විභක්ති ආඛ්‍යාත පද. අසබ්බා 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 කියලා කියන්නේ සබ්බේ නොවන කියන එක. සබ්බේ නොවන කියන්නේ සබ්බේ නොවන
අපි කියන්නේ සිංහලෙන් අසභ්‍ය කියලා. ඒ කියන්නේ සබාවට සුදුසු නැති කියන එක නේ. අසභ්‍ය කියලා කියන්නේ සබාවට සුදුසු නැති. සભ્ય නොවන. සભ્ય කියන්නේ සබාවට සුදුසුයි. අසභ්‍ය කියන්නේ මේ සබාවට සුදුසු නැහැ. සබාවට කියලා කියන්නේ සමාජයේ මිනිස්සු ඉස්සරහා කියන්න සුදුසු නැති ඒවා. කරන්න හොඳ නැති ඒවා. සරලව වැරදි දේවල්. එතකොට සભ્ય නොවන සහ අසභ්‍ය. ඒකේ තියෙන අසභ්‍ය. අසබ්බා කියලා කියන්නේ. එතකොට මේක ඇවිල්ලා හරිද? පාලියෙන් සભ્ય නම් සබ්බා. හරිද? අසබ්බා කියලා තියෙන්නේ. සભ્ય නම් සබ්බා නොවන නම් න. අපි න මුලට ගත්තොත් න සබ්බා තමයි අසබ්බා වෙන්නේ නේ. මේක මොන පදයක්ද කියලා කාටද කියන්න පුළුවන්? න සබ්බා අසබ්බා. සભ્ય නොවන න සබ්බා අසබ්බා මොන පදයක්ද? මේක සමාස පදයක්. හරිද? කලින් කරපු ව්‍යාකරණ දැන් ඕන වෙන්නේ මේ වගේ තැන්වල. සමාස පදයක්. මොන සමාසද? න මුලට ඇවිල්ලා හැදෙන සමාස වර්ගය මොකක්ද? ඈ? න මුලට ඇවිල්ලා හැදෙන සමාස ප්‍රභේදය මොකද්ද? ලියාගන්න කම්මදාරය සමාසය. කම්මදාරය සමාසය ලියාගන්න. න සබ්බා කියලා ලිව්වා වරන් අතරේ කම්මදාර සමාස පදයක්. අහන විභාගෙට ආරම්භ කරලා පාඩම් කරනවා නම් අමාරු නෑ. න සබ්බා සබ්බ. සබ්බේ නොවන. සබ්බේ නොවන. හරිද? හරි. ඊළඟට අසබ්බා ච කියන්නේ නිපාත පදයකි. ච කියන්නේ නිපාත පදයකි. ච කියන්නේ නිපාතයක් ඈ. තේරුම ද කියන එක. අසබ්බාච නිවාරේ වරදින්ද වළක්වන්නේ. නිවාරේ 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 කියන්නේ අර ඉස්සෙල්ලා කතා කරා වගේම භජේ වගේ ක්‍රියාපදයක් සප්තම විභක්ති ආඛ්‍යාත පදයක් නිවාරෙය්‍ය කියන එක තමයි නිවාරෙය්‍ය කියලා ඇදෙන්නේ. මේක ඇවිල්ලා නී කියන උපසර්ගයේ මුලට තියෙනවා වාර ධාතුව තියෙනවා එය්‍ය ප්‍රත්‍යය තියෙනවා. මේ එය්‍ය ප්‍රත්‍යය තමයි ඒ කියලා මෙතනින් ඉවර වෙලා තියෙන්නේ. හරිද? අර සප්තම විභක්ති මම අර කලින් කියපු එකක් වගේ එකක්. මේක ලියා ගන්න නී පූර්ව වාර ධාතුව එය්‍ය ඕනේ. නී පූර්ව වාර ධාතුව සප්තමේ විභක්ති පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයකි. මේ පූර්ව වාර ධාතුව සප්තම විභක්ති පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයකි. සතං කියන්නේ සත්පුරුෂයා කියන එක ဒုတိ ය විභක්ති පදයක්. සත්පුරුෂයා ဒုတိ ය විභක්ති පදයක්. ලියාගන්න බැරිුණොත් අහන්න. වේගය වැඩි නම් චුට්ටක් වේගෙන් කරගෙන යමු. සතං සත්පුරුෂයා ဒုတိ ය විභක්ති පදයක්. හි කියන්නේ
නිපාත පදයක්. කී කියන්නේ නිපාත පද. කී කියන්නේ නිපාත පදයක්. නිපාත පදයක් හි. තේරුම ඒකාන්තයෙන් කියන්නේ. අනිවාර්යයෙන්ම හි. නිපාත පදයක්. සෝ කියන්නේ මොකද්ද? ඈ සෝ කියන්නේ තේරුම ඔහු කියන එක. මේක වෙලා ත ශබ්දයේ. අර කලින් කතා කරපු ය ශබ්දයේනේ. ත ශබ්දයේ පඨමා විභක්තියේ ඒක වචනේ. ත ශබ්දයේ පඨමා විභක්තියේ පුල්ලිංග ඒක වචනේ. පුල්ලිංග ත ශබ්දේ මේක. මේ ත ශබ්දය කියන එක සර්වනාම ශබ්දයක. එකක් ලියා ගන්න. සර්වනාම පදේ. ඔය සර්වනාම පදවල ගොඩක් ඒ වගේ ලිංග වෙනස් වෙන දැන් ත ශබ්දේ ස්ත්‍රීලිංග වර්ණ කෙනෙක්කුත් තියෙනවා. තායෝ තායන් කියලා. හරිද? ඒ වගේ මේක ත ශබ්දේ පුරුෂ ලිංග වර්ණගෙන්නේ සෝ තේ තන්තේ කියලා. සෝ පියෝ කියන්නේ පඨමා විභක්ති ඒක වචන පදයක් පිය ශබ්දය. ඔච්චරම පඨමා විභක්ති ඒක වචන පදයක්. ක්‍රිය කියන එක. ක්‍රිය එක්. හෝති දන්නවා හූ ධාතුව වර්තමාන කාල ඒක වචන ක්‍රියාපදයක්. හෝති වර්තමාන කාල ඒක වචන ක්‍රියාපදයක්. අසතං අන්න ඒක විශේෂ තැනක්. අසතං සතං කියන්නේ සත්පුරුෂයාට, අසතං කියන්නේ අසත්පුරුෂයාට. සතං කියන්නේ සත්පුරුෂයා, සත්පුරුෂ නොවන සතං නැත්නම් සතං සතං තමයි අසතං වෙන්නේ. මොන පදයක්ද? මොන පදයක්ද? මේක මොන පදයක්ද? න සතං කියන්නේ. න සතං අසතං. අර අපිට ඉස්සෙල්ලා හම්බුනේ න සබ්බා අසබ්බා. නේ? න සතං අසතං කම්මදාර සමාස පදයක්. කම්මදාර සමාස පදය ලියා ගන්න. එච්චරයි. කම්මදාර සමාස පදයක්. න සතං අසතං. එතකොට තව එකක් තමයි සතං කියන එකේ විරුද්ධ පදය තමයි අසතං ඈ. ඒවත් මතක තියාගන්න. සතං අසතං විරුද්ධ පදේ. සතං සත්පුරුෂයා, අසතං අසත්පුරුෂයා. ඊළඟට හෝති කියන එක දන්නවා. අප්පියෝ අප්පියෝ න පියෝ අප්පියෝ. මොකක්ද කියන්නේ? ප්‍රිය නෑ කියන එක. ප්‍රිය නම් පියෝ අර අපිට දුන්නේ සතං විසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ. නේද? මේවා විල කම්මදාර සමාස න පියෝ අප්පියෝ. ප්‍රිය නෑ කියන එක. අප්පියෝ. මේක විල පියෝ කියන එකේ විරුද්ධ පදේ. ඒවත් අහනවා විභාගෙට. විරුද්ධ පද අහනවා. සතං අසතං පියෝ අප්පියෝ. විරුද්ධ පද. අසතං හෝති අප්පියෝ. හරි. ඊළඟ ගාථාවට යමු අපි. ඒක නම් ගොඩක් දාන්න ගාථාවක් හැමෝම. නභජේ පාපකේ මිත්තේ නභජේ පුරිසාදනේ භජේත මිත්තේ කල්යාණේ භජේත පුරිසුත්තමේ නභජේ පාපකේ මිත්තේ නභජේ පුරිසාදනේ භජේත මිත්තේ කල්යාණේ භජේත පුරිසුත්තමේ. හරිද? ඔන්න බලන්න. නභජේ පාපකේ මිත්තේ න කියන්නේ නොවේ කියන එක විපාක පදයක්. මම මේක දේශනා කරේ කාටද? නභජේ පාප මිත්තේ මිත්තේ දේශනා කරේ මහා කප්පින තෙරුන් වහන්සේ අරබයා. ඒක ගාථා විස්තරයෙන් වරණක් දාලා ලියා ගන්න.
මහා කප්පින තෙරුන්ට නේ මේක දේශනා කරේ මේ චන්න තෙරුන්ට නේ චන්න තෙරුන්ට ඔව් හරි හරි නබජේ පාපකේ මිත්තේ ගාථා දේශනා කරේ චන්න තෙරුන්ට හරි නබජේ පාපකේ මිත්තේ පවිතු මිසුරන් ඇසුරු කරන්න එපා නබජේ ඇසුරු නොකරන්න පාපකේ මිත්තේ පවිතු මිතුරන් පාප මිත්‍රයන් ඇසුරු කරන්න එපා නබජේ පුරිසාදමි පුරිසාදමේ පුරිස අදමේ අදම පුරුෂයන් නබජේ ඇසුරු කරන්න එපා භජේත මිත්තේ කල්යාණේ යහපත් මිත්තේ මිතුරන් භජේත ඇසුරු කරන්න නැත්නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න භජේත පුරිසුත්තමේ උතුම් පුරුෂයන් ඇසුරු කරන්න ඔබ තමයි තේරුම හරිද පවිට මිතුරන් ඇසුරු කරන්න එපා අදම පුරුෂයන් ඇසුරු කරන්න එපා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න උතුම් පුරුෂයන් ඇසුරු කරන්න හරිද එච්චරයි තේරුම න කියන්නේ නිපාත පදයක් තේරුම නොවේ කියන එක එපා කියන එක. මෙතන නම් එපා. මේ ගාථාවේ හැටියට. නෝ කියන නෝ කියන එක හරිනම්. න භජේ නොක. අසුරු නොකරන්න. හරි. ඊළඟට භජේ කියන එක දන්නවා ඉස්සෙල්ලා කතා කරා නේද? භජ ධාතුව භජය කියන එකනේ. භජ ධාතුව සප්තමේ පුරිස මේ සප්තම විභක්ති පඨම පුරිස ඒක වචන ක්‍රියාපදය භජේ භජේ පාපකේ 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 කියලා කියන්නේ පවිතු කියන එක. පව් කරන්නා කියන එක. පවිතු තේරුම. ඒක ඇත්තටම ඒක ලොකු දෙයක් වුණේ. ඒක ඇවිල්ලා මේ ද්විතිය විභක්ති බහුවචන ක්‍රියාපදයක්. ද්විතිය විභක්ති බහුවචනයක්. මිත්තේ කියන්නේ මිත්ත ශබ්දයේ ද්විතිය විභක්ති බහුවචනේ මිත්ත ශබ්දේ ද්විතිය විභක්ති බහුවචනේ මිත්තේ. පාපකේ මිත්තේ. ඊළඟට න කියන්නේ අය මේ න කියන්නේ නිපාත පදයක් නොවේ කියන එක භජය කියන්නේ භජ ධාතුව පඨම පුරිස ඒක වචන ක්‍රියාපදය සප්තම විභක්ති සප්තමී ආඛ්‍යාතේ ඊළඟට පුරිසාදමේ මොකද්ද පුරිස අදමේ සංධියක් පුරිස අදමි සංධියක් මොකක්ද මොන සංධිද මේක විසන්ධි ලියාගෙන ඉස්සෙල්ලා ලියාගෙන වරහන් ඇතුලේ සංධි මොන සංධිද මේක ස්වර සංධි දෙවෙනි පදයේ මුල තියෙන ස්වරයක් ඉන්න ස්වර සංධි ඊළඟට බජේත කියන්නේ මොකද්ද බජේත මොන ආඛ්‍යාත විභක්තිද බජ ධාතුව මොන ආඛ්‍යාත විභක්තිද භජතු භජන්තු භජ භජहि භජත භජේත භජාමි භජාම මේක වෙලා පංචමී ආඛ්‍යාත විභක්ති අසුරු කරන්න විධි ක්‍රියාවක් අසුරු කරන්න නේද අපි කතා කරේ පංච විභක්තියෙන් විධි ක්‍රියාර්ථේ සහ ආශිර්වාදාර්ථයෙන් අසුරු කරන්න ලියා ගන්න
භජ ධාතුව පංචම විභක්ති මධ්‍යම පුරුෂ බහුවචන. භජ ධාතුව මධ්‍යම පුරුෂ මේ භජ ධාතුව පංචම ඥාත්‍යාතය මධ්‍යම පුරුෂ බහුවචනේ. මධ්‍යම පුරුෂ බහුවචන. භජේත මහ ප්‍රාණ තයන්න හැම වෙලෙම ඉන්නේ මධ්‍යම පුරුෂේ. මතක තියාගන්න. ඉතින් මතක තබා ගන්න. හරිද? ඊළඟට පුරිස උත්තමේ ඒක සංදියක් පුරිස ධන උත්තමේ පුරිස ධන උත්තමේ පුරිස උත්තමේ පුරිස ධන උත්තමේ පුරිස ධන උත්තමේ පුරිස උත්තමේ ඊළඟට පුරිස ධන උත්තමේ උත්තමේ පුරිස උතන තියෙනවා විශේෂ එකක් විරුද්ධ පද ටිකක් තියෙනවා මතක තියාගන්න පාපකේ කල්යාණී විරුද්ධ පද ටික ඔය පැත්තකින් ඉත තේරෙනවා ලියාගන්න විරුද්ධ පද පාපකේ කල්යාණේ අද මේ උත්තමේ විරුද්ධ පද අද මේ උත්තමේ පාපකේ කල්යාණේ අද මේ උත්තමේ විරුද්ධ පද ටික අපි ඊළඟ ගාථාවට යන් ඉක්මන් කරලා ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චේතසා අරියප්පවේදිතේ ධම්මේ සදා රමති පණ්ඩිතෝ අරියප්පවේදිතේ ධම්මේ සදා රමති පණ්ඩිතෝ හරිද මොකද අරියප්පවේදිතේ ධම්මේ සදා රමති පණ්ඩිතෝ හරි අරියප්පවේදිතේ ධම්මේ සදා රමති පණ්ඩිතෝ ධම්ම පීති සුඛං සේති කියන්නේ ධර්ම රසය පානය කරන තැනත්තා ධම්ම පීති කියන්නේ ධර්මයේ බොන තැනත්තා ධර්මයේ රසය පානය කරන තැනත්තා සුඛං සේති සුවසේ නිදයි සේති කියන්නේ නිදයි සුවසේ නිදයි විප්පසන්නේන චේතස අරියප්ප වේදිතේ ධම්මේ සදා රමති පණ්ඩිතෝ පණ්ඩිතෝ පණ්ඩිතයා විප්පසන්නේන චේතස විපසන්නේන මනාකොට පැහැදින සිතින් විපසන්නේන චේතස මනාකොට පැහැදින සිතින් අරියප්ප වේදිතේ ධම්මේ ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරන ධර්මයේහි සදා රමති හැමදා ඇලි සමදා ඇලි ඇලි කියන්නේ ඇලෙනවා කියන්නේ තේරුම අය බලන්න ධම්ම පීති ධර්මයේ රසේ පානය කරන තැනත්තා සෝසී නිදයි පඬිතයා මනාකොට පැහැදිලි සිතින් යුක්තව ආර්යයන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේහි හැමදා ඇලි කාටද දේශනා කරන්නේ මහා කප්පින මහරහතන් වහන්සේට නැත්නම් මහා කප්පින තෙරුන් වහන්සේට තමයි දේශනා කරන්නේ. ඒක ලියාගන්න වරහන් ඇතුලේ. බලන්න ධම්ම පීති ධම්ම පීති දහම් රස පානය කරන තැනත්තා නැත්නම් දහම් රස විඳින තැනත්තා ධම්ම පීති මේක ලොකු අර්ථයක් මේ පද විග්‍රහයක් කරන්න අවශ්‍ය නැහැ. දහම් රස පානය කරන තැනත්තා කියලා ලියාගන්න. ඉච්චරයි. ධම්ම පීති සුඛං සුඛං කියලා කියන්නේ මෙතනදී මේක විල්ලා මොකද්ද ක්‍රියා විශේෂණ පදයක් මෙතනදී මේක
ක්‍රියා විශේෂණයක්. සුඛං සේතිනේ. කොහොමද මිදන්නේ සුවසේ? සුඛං සේති ක්‍රියා විශේෂණයක්. මම දුන්න දෙවෙනි ටියුට් එකේ ඇති ක්‍රියා විශේෂණ. දෙවෙනි එකේ හෝ පළවෙනි එකේ. ක්‍රියා විශේෂණ ඇති ඒක දාලා තියෙනවා මම ක්‍රියා විශේෂණ පද හැදෙන්නේ මේ ဒုတိ ය විභක්ති සහ තතිය විභක්ති පද වලින් කියලා. මේක වෙල ဒုတိ ය විභක්ති පදයක්. සුඛං සුවසේ ක්‍රියා විශේෂණය. සේති නිදයි. සේති නිදයි ක්‍රියාපදයක්. ක්‍රියාපදයක් නම් ධාතුවක් තියෙන්න ඕනේ. මොකක්ද ධාතුව? සී ධාතුව. සී ධාතුව සේති. සී ධාතුව වර්තමාන කාල පඨම පුරුෂ ඒක වචන. වර්තමාන කාල පඨම පුරුෂ ඒක වචන. සුඛං සේති. විප්පසන්නේන. එතන තියෙනවා වී කියන උපසර්ගය. ලියා ගන්න වී උපසර්ගය. වී උපසර්ගය තියෙනවා ඊට අමතරව වී උපසර්ග එකතු වෙලා තියෙනවා වී පසන්නේන කියන එක. මෙතන තියෙනවා ව්‍යංජන සංඥා. ටිකක් ලියා ගන්න. වී ධන පසන්නේන. වී කියන උපසර්ගයක් ව්‍යංජන සංඥාවක් මෙතන තියෙනවා. හරිද? ඊළඟට චේතසා. චේතසා. චේතසා කියලා කියන්නේ තතිය විභක්ති පදයක්. මේක ඇවිල්ලා ශබ්ද මූලය චිත්ත. චේත. චේත ශබ්දය. මේක ඇවිල්ලා මේ මනෝගණික ශබ්දයක්. ඒකයි චේතසා කියලා වර්ණ කියන්නේ. මනෝගණික ශබ්දයක්. මනෝගණික ශබ්ද මම කියලා දුන්නා මට මතක විදියට. මන සිර උර තේජ වය පය කී මම කියලා දුන්නා. චේතසා. ඊළඟට හොඳ වචනයක් අරියප්ප වේදිතේ. අරියප්ප වේදිතේ. මොකක්ද තේරුම? ආර්යයන් විසින් දේශනා කරන ලද අරියප්ප වේදිතේ. උතන තියෙනවා සංධියක්. අරිය ධන පවේදිතේ. හරිද? අරිය ධන පවේදිතේ. මොන සංධිද? මේ සංධිය මොකද්ද? ඈ මේක මොන සංධිද? මේ අපිට මේ අරියප්ප වේදිතේ කියන පදේ ව්‍යාකරණ ප්‍රභේද තුනක් තියෙනවා ඉගෙන ගන්න. එකක් සංධි. මොන සංධිද මේක? අරියප්ප වේදිතේ ඈ මොකද්ද? ඈ දෙවෙනි පදේ මුල් අකුර බලන්නක් ගන්න. ව්‍යංජනයක් තියෙන හින්දා ව්‍යංජන සංධි. ඔන්න පළවෙනි ව්‍යාකරණය තමයි මේක ඇවිල්ලා ව්‍යංජන සංධියක්. නේද? පළවෙනි එක ව්‍යංජන සංධි. හරිද? ඊළඟට අරියප්ප වේදිතේ සිංහල තේරුම මොකද්ද? ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරන ලද. ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරන ලද. එහෙනම් ආර්යයන් වහන්සේලා විසින් නම් අපි මේක සිංහල තේරුම අපි වෙන් කළොත් එහෙම කොහොමද එන්නේ? ආර්යයන් වහන්සේලා විසින් නම් අරියේහි. අරියේහි පවේදිතේ. අරියේහි පවේදිතේ අරිය පවේදිතේ. ඒක තමයි අරියප්ප වේදිතේ කියලා හැදෙන්නේ. දැන් තේරෙන්න ඕනේ
මේක මොන පදයක්ද කියලා අරියෙහි පවේදිතේ අරියප්ප වේදිතේ මේක සමාස පදයක් නේද සමාසයක්ම වෙලා තියෙන්නේ ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරන ලද කියන එක ආර්යප්ප වේදිතේ කියලා සමාස කරලා තියෙනවා නේද දෙවෙනි ව්‍යාකරණ ප්‍රවර්ගය තමයි සමාස පදයක් මොන සමාසද මේක ඈ ආර්යයන් වහන්සේලා විසින් දේශනා කළ ආර්යයන් වහන්සේලා විසින් දේශනා කළ මොන සමාසද ඈ විසින් එනවනම් විභක්ති අසමානයි නේ මේ වගේ විභක්ති අසමාන නම් තත්පුරිස සමාස විභක්ති සමාන නම් තමයි කම්මදාර සමාස වෙන්නේ විභක්ති අසමාන නම් තත්පුරිස සමාස එහෙනම් ලියන්න දෙවෙනි එක තත්පුරිස සමාස පදයක් අසමාසය අරියෙහි පවේදිතේ එක ලියා ඉඳ නැත්තම් ඉඳ තියෙන තැනකින් ලියා ගන්න කොහෙන් හරි ටියුට් එකේම කොහෙන් හරි ලියා ගත්තා නම් හරි යටින් හරි උඩ තියෙන විදිහට අරියෙහි පවේදිතේ තව එකක් තියෙනවා ඒ තමයි මෙන්න මේ පවේදිතේ කියන වචනේ පවේදිතේ කියන එක වර්ණගිලා තියෙන්නේ අපි ඒකේ නාම මූලයේම පවේදිත හරිද නාම මූලයේම මේකේ පවේදිත පවේදිතේ කියන එක වෙනුවට අපි පවේදිත කෙනෙක් ගත්තා නේද පවේදිත මේක ඇවිල්ලා මොකක්ද දන්නවද අතීත කිතකයක් අතීත කිතක අතීත කිතක දැන් මම අතීත කිතකත් කියලා දෙනවා අර ලේසි පාඩම් මේවා අතීත කිතක හරි ඉස්සෙල්ලා වර්තමාන කිතක ලියා ගන්න ගත්ත කොලේ අරගෙන ලියා ගන්න කොලේ හරි පොත හරි ඒ පොතේ ලියා ගන්න මාතෘකාව අතීත කිතක කියලා ටක් ගාලා දාගන්න ඊටත් කියලා දෙන්න ඉන්න අතීත කිතක හරිද ලියා ගන්න ක්‍රියා මූලයකට පසුව ක්‍රියා මූලයකට පසුව ක්‍රියා මූලයකට පසුව ක්‍රියා මූලයකට පසුව අතීත කිතක ප්‍රත්‍යක් එක්වීමෙන් අතීත කිතක ප්‍රත්‍යක් එක්වීමෙන් අතීත කිතක ප්‍රත්‍යක් එක්වීමෙන් හොඳට මතක තියාගන්න ක්‍රියා මූලයකට පසුව කිතක ප්‍රත්‍ය එක්වීමෙන් අතීත කිතක සෑදේ නැත්නම් අතීත කුදාන්ත පද සෑදේ අතීත කිතක පද සෑදේ අතීත කිතක ප්‍රත්‍ය තුනකි අතීත කිතක ප්‍රත්‍ය තුනකි ලියාගන්න ප්‍රත්‍ය තුන ත තවන්තු තාවි ත තවන්තු තාවි මේකෙන් මෙන්න මේ ත කියන එක විශේෂයි කියන්නේ වැඩිපුරම භාෂාවේ දීලා තියෙන ත කියන්නේ මේ දෙකේ දීලා තියෙන ගොඩාක් අඩුයි උදාහරණ දාගන්න ත කියන શબ્දය ගත්තොත් භුජ භුජ කියන ධාතුවට
බුජ කියන්නේ මේ අනුභව කරනවා කියන එක. බුජ ධාතුවට තර ප්‍රත්‍යය ආපුවාම හැදෙනවා බුත්ත. හරිද? ඒකටම තවන්තු ආපුවාම බුත්තවන්තු කියලා හැදෙනවා. බුත්තවන්තු. ඊළඟට බුජ ධාතුවටම තාවී ආවුවාම බුත්තාවී කියලා හැදෙනවා. නේද? තව ඕනනම් ගන්න පුළුවන් මේ ත ප්‍රත්‍යය තමයි වැඩිපුර මේ දෙන්නේ ගොඩක් වෙලාවට. උදාහරණ නිකන් දාගන්න ත ප්‍රත්‍යය මොකද්ද? යුජ ධාතුවට ත ප්‍රත්‍යය එකතු කරාම යුත්ත. පච ධාතුවට ත ප්‍රත්‍යය එකතු කරපුවාම පත්ත. ලබ ධාතුවට එකතු කරපුවාම ත ප්‍රත්‍යය මේක නේද ලප්ත නෙමෙයි ලද්ද කියලා හැදෙන්නේ. ලද්ද. අර රූපේ චුට්ටක් වෙනස් වෙනවා. හැබැයි ත ප්‍රත්‍යයම එතන තියෙනවා. හරිද? එතකොට මම තියාගන්න ක්‍රියාමූලයක් අගට ත ප්‍රත්‍යය කියනවා නම් මේක අතීත කිතක. ඉච්චරයි මම තියාගන්න තියෙන්නේ. මේක බලන්න පවේදිත කියන එක. පවේදිත ප කියන්නේ උපසර්ගයක්. ප කියන්නේ උපසර්ගයක්. වේදිත වේද කියන්නේ මේක විල්ලා වද ධාතුව කියනවා කියන එක. ඊළඟට ත ප්‍රත්‍ය එකතු කරලා තියෙනවා. ප වදත පවේදිත කියලා පදේ හැදලා තියෙනවා. ප වදත පවේදිත. හරි. අතීත කෙතකත් හරි. ඊළඟට අරියප්ප වෙච්ච ධම්මේ. ධම්මේ කියලා කියන්නේ ධර්මයේ කෙරෙහි කියන සත්වෙනි විභක්ති පදයක්. සදා කියන්නේ නිපාත පදයක්. සදා නිපාත පදයක්. සදා කියන්නේ නිපාත පදයක්. රමති රම ධාතුව පඨම පුරිස ඒක වචනේ වර්තමාන කාලේ. රම ධාතුව පඨම පුරිස ඒක වචනේ වර්තමාන කාලේ. රමති. රමති. ඇලේ කියන්නේ. ඊළඟට පඬිතෝ කියන්නේ පඬිතයා. පඬිතෝ කියන්නේ පඬිතයා. එච්චරයි. පඬිතෝ කියන්නේ පඬිතයා. පඬිතයා. පඬිත. හරි. ඊළඟ ගාතාවත් කරමු. ඊළඟ ගාතාවත් කරමු. අපි පස්වෙනි ගාතාව බලන්න සේලෝ යතහ ඒක ගනෝ වාතේන න සමීරති එවං නින්දා පසංසාසු න සමින්ජන්ති පණ්ඩිතා. සේලෝ යතහ ඒක ගනෝ වාතේන න සමීරති එවං නින්දා ප්‍රශංසාසු න සමින්ජන්ති පණ්ඩිතා. හරිද? බලන්න මේකේ තියෙන උපමාවක්. මේකේ උපමාවක් තියෙනවා. සේලෝ යතහ ඒක ගනෝ වාතේන න සමීරති. ඔය තියෙන උපමාව. මොකද කියන්නේ?
ඒක ඝනෝ කියලා කියන්නේ ගල් පර්වතයකට. ඒක ඝන වූ ගල් පර්වතයක්. සේලෝ කියලා කියන්නේ මේ ශෛලමය පර්වතයක්. ඒක ඝන වූ ගල් පර්වතයක්. වාතේන න සමීරති. වාතේන නැත්තම් සුළඟින් න සමීරති නොසෙල්වේ. ඒක ඝන වූ පර්වතයක් වාතයෙන් නොසෙල්වේ. නැත්තම් සුළඟින් නොසෙල්වෙන්නේ යථා යම්සේද ඒවං එසේ නින්දා ප්‍රශංසා දෙකෙහි පණ්ඩිතයෝ න සමිජ්ජන්ති නොසැලේ. තේරුම ආයි බලන්න. ඒක ඝන වූ ගල් පර්වතයක් සුළඟින් නොසෙල්වෙන්නේ යම්සේද එසේම පණ්ඩිතයෝ නින්දා ප්‍රශංසා දෙකෙහි නොසැලෙති. නින්දා ප්‍රශංසා දෙකෙහි නොසැලෙති කියලා ලියන්න ඕන. මේක දේශනා කරේ කාටද? වරහන් අතර දාගන්න ඉස්සරහින් ලියන්න ලකුණ්ඨක බද්ධිය තෙරුන් වහන්සේට තමයි දේශනා කළේ. ලකුණ්ඨක බද්ධිය කියන තෙරුන් වහන්සේ තමයි දේශනා කරේ. අපිට ගාථාවක් හොයන්න තියෙනවා නේද? තෙරුත් ටිකේ. මම ඒක දෙන්නම් වෙනම. හොඳ. ගාථා 10 මේකේ තියෙන්නේ ටියුට් එක. සමහර දාට දාලා නැහැ. ගාථාවක් තියෙනවා මේ ටික මම දෙන්නම්. බුද්ධකාමී දැන් තේත් ටික අතන ගාතාව නෑ මේ. හරි. කමන්නේ. ඒක ටික කරමු. ධම්මපේටිසක එක කියලා සේලෝ ඇත හේදන. සේලෝ කියන්නේ ගල් පර්වතය කියන එක. සේලෝ කියන්නේ පඨමයි භක්ති පදයක්. සේලෝ. ලියගන්න. ගල් පර්වතය. යතහ කියන්නේ නිපාත පදයක්. යතහ කියන්නේ නිපාත පදයක් තේරුම යම්සේ. යතහ යම්සේ නිපාත පදයක්. යතහ යම්සේ නිපාත පදයක්. ඒක ඝනෝ මෙතන ඒක ඝනෝ කියන එක පද දෙකකට ඇදලා තියෙන ඒක එක පදයක්. ඒක ඝනෝ කියන්නේ. ඒක ඝන වූ කියන එක. මේ සාමාන්‍ය වචන පද වෙනම තනි විග්‍රහ කරන්න දෙයක් නැහැ. පටමයි දත්ති පද ඔක්කොම. වාතේන තතියයි භක්ති පදයක්. වාතේන ඒන කියලා ඉන්නේ තතියයි භක්ති පටම පුරුෂ මේ තතියයි භක්ති පටමයි භක්ති නෑ. තතියයි භක්ති ඒක වචන පදයක්. වාතේන න කියන්නේ නොවේ කියන එක. නොවේ නිපාත පදයක්. ඊළඟට සමීරති ඒක ඇවිල්ලා සමීරති කියන්නේ නොසැලේ කියන එක ක්‍රියාපදයක්. සම්පූර්ව ඊර කියන ධාතුව තී කියන ප්‍රත්‍යය. සම්පූර්ණ ඊර ධාතුව ලියාගන්න වර්තමාන කාලික පඨම පුරිස ඒක වචන ක්‍රියාපදයකින් වර්තමාන කාලික පඨම පුරිස ඒක වචන ක්‍රියාපදයකින් වර්තමාන කාලික පඨම පුරිස ඒක වචන ක්‍රියාපදයකින්. ඊළඟට ඒවං කියලා නිපාත පදයක් මෙසේ.
ඒවන් කියන්නේ නිපාත පදයක් මෙසි. මේකේ සම් කියලා ඉන්න උපසර්ගයක්. ඒකත් දාගන්න. සම් කියන්නේ උපසර්ගයක් කියලා ඉස්සෙන් ලියාගන්න. සම් කියන්නේ උපසර්ගයක්. ඒවන් මෙසේ නිපාත පදයක්. නින්දා ප්‍රශංසාසු. නින්දා ප්‍රශංසාසු. නින්දාද ප්‍රශංසාද. නින්දා ප්‍රශංසාසු කියන සත්‍ය විභක්ති වර්ණ කියලා තියෙනවා. සු කියලා ඉන්න සත්‍ය විභක්ති වර්ණ කියලා තියෙනවා. ඒක ඇවිල්ලා සමාස පදයක්. අසමාසය තමයි නින්දාච ප්‍රශංසාච. නින්දාද ප්‍රශංසාද. නින්දාද ප්‍රශංසාද. නින්දාච ප්‍රශංසාච. ප්‍රශංසාච. මොන සමාසද මේ? ච නිපාතයෙන් එන්නේ ඈ කියන්න බලන්න. ච නිපාතයෙන් එන්නේ මොන සමාසද? ච නිපාතේ ද්වන්ද සමාස. ද්වන්ද දෙකක් එනවන ද්වන්ද කියන දෙකක් පද දෙකක් ච සිතාර්ථයේ සම්බන්ධ වෙනවා නම් ද්වන්ද සමාස. මෙහෙම ලියා ගන්න. නින්දා ප්‍රශංසාච නින්දාච ප්‍රශංසාච ද්වන්ද සමාස. ද්වන්ද සමාස. ආයත් න කියන එක තියෙන එක නිපාත පදයක්. සමින්ජන්ති. සමින්ජන්ති ඒ කියන්නේ නොසලේ කියන එක. සමින්ජන්ති සං කියන උපසර්ගය තියෙන මුලට සම් උපසර්ගය ඊළඟට ඉසු ධාතුව තියෙනවා. ඉසු කියන ධාතුව උන්ති කියන විභක්ති ප්‍රත්‍යය තියෙනවා. සම් ඉසු උන්ති සමින් සමින්ජන්ති. නේද? සමින්ජන්ති මේක ඇවිල්ලා මේකේ වර්තමාන කාලික පඨම පුරිස ඒක වචන ක්‍රියාපදයක්. වර්තමාන කාලික පඨම පුරිස ඒක වචන ක්‍රියාපදයක්. හරිද? ඊළඟට පණ්ඩිතා. පණ්ඩිතා. පණ්ඩිතා කියලා කියන්නේ පණ්ඩිත શબ્දයේ මොකද්ද? පඨමා විභක්ති බහුවචන පදය. පණ්ඩිතා පණ්ඩිතෝ පණ්ඩිතානේ. පඨමා විභක්ති බහුවචන පදය. හරි. හරි. ගාථා පහක්. හ්ම්. හරි. ඊළඟ තව ගාථා කීපයක් තියෙනවා අපි
දැන් ඊළඟ දවසේ කරමු ඉතුරු ගාථා ටික. තව ගාථා ටිකක් තියෙනවනේ. ඒ ටික අපි ඊළඟ දවසේ කරමු. ඊළඟ දවසේ ධම්පද ඉවර කරනවා. ආය අපි එතකොට තියන්නේ ක්ලාස් එක අඟහරුවාදා උදේ 8ට. පුළුවන් නේද හැමෝටම? අඟහරුවාදා උදේ 8ට සම්බන්ධ වෙන්න අපි දවසට මේ සතියේ දවස් දෙකක් පන්ති කරමු. ඊට පස්සේ දිගටම සම්බන්ධ වෙන්න හැමෝම සතියේ දවස් දෙකක් කරනවා. ඒ නිසා ඊට පස්සේ මේ මාසේ අපි සතියේ දවස් දෙක කරලා ලබන මාසේ නම් සතියේ එක දවසක් අපි පේපර් ටික සාකච්ඡා කරන්න ගමු. ඒතකොට ඒකත් ඉවරයි. හරි. පේපර් ටික සාකච්ඡා කරමු. අනුමාන ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා කරමු. ඊට පස්සේ පාඩම් ටික ඉවරයි. විභාගයට එතකොට මුහුණ දෙන්න පුළුවන්. දැනුමේ සන්නද්ධ. හරි. එහෙනම් අදට මම හිතනවා මේ ටික හොඳටම ඇති වෙයි කියලා. දැන් මේ කියලා දුන්න ටික හොඳට පාඩම් කරන්න මතක තියාගන්න. කලින් ඒවා අමතකයි නම් නැවත බලන්න. ව්‍යාකරණ ටික එහෙම නැවත නැවතම බලන එක හොඳයි. සාහිත්‍ය වලටත් වඩා. ඒ නිසා ඒවා ටික නැවත බලන්න. පරිවර්තන කටපාඩම් කරගන්න මේ පරිවර්තන පාඩම් කරගන්න දෙන්නේ නැහැ. ඒක පාඩම් කරන්න ඕනේ නැහැ. ඊට අමතරව මේ ගාථා ටික කටපාඩම් කරගන්න. හරි. එහෙමනම් අදට මේ ටික ඇති වෙයි කියලා හිතනවා. ඒ නිසා අදට පන්තිය නතර කරමු වෙලාව 9:20යි. එහෙමනම් අදට පන්තිය ඇති. ටිකක් දසනේ පිනුත් ඉන්නේ. ඒ නිසා අවස්ථයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ අර තව පන්තියක් පටන් ගන්න විදිහ පටන් ගත්තද? තාමනේ. කෝකද? අර මූලික දැනීමට අමතර පන්ති. පාලි ව්‍යාකරණ එකද? ඒකට මට තාම කවුරුත් ආය හම්බුනේ නෑනේ. පන්ති දැන් ආව වෙන කවුරුත් නෑ ඒ පන්තියට. ඒකයි මේ බැලුවේ. හරි සාමි. දැන් මේ කියලා දෙන ටික තේරෙනව නේද මේ නාසෙට? ටිකක් අමාරුයි ස්වාමීන් වහන්සේ අමතක. ඔව්. චුට්ටක් පාඩම් කරගන්න. එතකොට අමාරු නෑ. මේ හරි. වර්ණගිරි බුද්ධ ශබ්ද නම් වර්ණගිරි පාඩම් කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ වර්ණගිරි අර කියලා දෙන්න කියලා ක්‍රමයක් නෑ. වර්ණගිරි පාඩම් කරගන්න. ඒ කියන්නේ අපිට නිකන් පොඩි මතකයක් තිබ්බනම් ඇති නිකන් අපි හිතුවොත් ඕනම ශබ්දයක සූ කියලා අන්තිමට අවසන් වෙන නාම පදයක් ඒක ඇවිල්ලා සත්ත්ව විභක්ති. සත්ත්ව විභක්ති බහුවචන පදයක්. සූ කියලා ඉවර වෙනවා නම්. උස්ස කියලා වෙනවා නම් චතුත් විභක්තිය. එහෙම මතක තියාගන්න හදාගන්න ඕන එක. තේරුණා කියන එක. ඕනම වචනයක දැන් අපි ඈ බුද්දස්ස. බුද්ධ ශබ්දෙම පුළුවන් අර. බුද්දස්ස. ටිකක් වෙලා තේරෙන්නේ. බුද්දේසු එච්චරයි ගාලා වර්ණ ගන්න එන්නේ නැහැ පද. පද විභාගෙට පද වර්ණ ගන්න කිසිම පදයක් අහන්නේ නැහැ. මේ පදේ දීලා මේක විභක්ති හතෙන් වර්ණ ගන්න කියලා කියන්නේ නැහැ කොයි වෙලාවෙම. දෙන්නේ මේ වගේ පදයක් දීලා කොයි විභක්තියට අයිති කියලා අහන්නේ. එතකොට ඔළුවේ නිකන් තියාගන්න සූ කියලා ඉවරනවා නම් සත්‍ය විභක්ති බහුවචන. ඉස්ස කියලා ඉවරනවා චතුර්ථ විභක්ති හරි ෂට්ටි විභක්ති හරි ඒක වචනය. හරිද? ඊට පස්සේ ආනං කියලා ඉවර වෙනවා නම් ආනං කියලා ඉවර වෙනවා නම් දැන් මේක ගත්තොත් බුද්ධානං. සම්දී දන්නේ බුද්ධානං. ඒ වගේ එනවා නම් චතුර්ථි හරි ෂට්ටි හරි බහුවචනයක්. ඊළඟට හී කියලා ඉවර වෙනවා නම් හී හරි බී හරි ඉවර වෙනවා නම් මේ වෙලාව තතිය විභක්ති බහුවචන. ඒන කියලා ඉවර වෙනවා නම් ඒන ආය ඔය වගේ ඉවර වෙනවා නම් තතිය විභක්ති. ඒක වචන. ඒ වගේ නිකන් මතක තියාගන්න. ඉවර වෙන විදිහ මතක තියාගන්න පදයක් බුද්දේන. මෙතන කඤ්ඤාය මේක ස්ත්‍රීලිංගේ න්‍යාය කියලා. ස්ත්‍රීලිංගේ. මේක පුරුෂ ලිංගේ. හරිද? එතකොට එහෙම. එහෙම නිකන් මතක තියාගන්න. ඒ හොඳටම ඇති. තේරෙනවද කියන්නේ? කාරාන්ත ඉකාරාන්ත අග්ගි ශබ්දේ ඔක්කොම එහෙම බලන්න ඕනේ. අනේ එහෙම ඔක්කොම පාඩම් කරන්න එපා. හරිද? හා එහෙම ඔක්කොම පාඩම් කරන්න එපා. අර දැන් ඒක අපිට කරන්න කාලයක් නැහැනේ. හරිද? දැන් මම කියන්නේ ඒක ඉවර වෙන හැටි නිකන් මතක තියාගන්න ඔළුවේ. දැන් ඉකාරාන්ත ශබ්දයක් නම් අපි ගත්තොත් අධ්‍යය දක්ති ඉවර වෙන නා කියලා. අග්ගිනා
නේද? මුනිනා අග්ගිනා නේද? මුනිනා අග්ගිනා අග්ගීබි අග්ගීහි. මේ ඊ බී කියලා ඉවරනවා නම් සතිය විභක්ති මේ බහුවචනෙ. නේද? අර පදයක් දෙනවා පදයක් දුන්නාම මේක මොන විභක්තිද කියලා හොයන්න විතරයි තියෙන්නේ. තේරුණා මම කියන්නේ? අන්න එහෙම ඔළුවට දාගන්න. ඒක ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඉෂ්ට කියලා ඉවරනවා නම් චතුර්ථ විභක්ති ඒක වචනේ. ඒ වගේ. ඒක මතක තියාගන්න. ඉවර වෙන හැටි නිකන් මතක තියාගන්න පදයක් ඕනම පදයක්. ස්ත්‍රීලිංග පදවලත් ටික ස්ත්‍රීලිංග පද කියලා මෙහෙ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. චුට්ටයි වෙනස් වෙන්නේ. දැන් නපුංසකලිංග පද කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? නපුංසකලිංග පද කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. පුරුෂලිංග වගේම ස්ත්‍රීලිංග පදවල චුට්ටක් වෙනස් වෙනවා. දැන් මේ ආය කියන ස්ත්‍රීලිංග පදවල. ඒ වගේ. එහෙම කළා පොඩ්ඩක් ඔළුවට දාගන්න. ඒ හොඳටම තේරුණාද මම කියන එක? ඒ විදිහට හදාගමු. මේ නර අමාරු නෑ. අර මේ කියලා දෙන ටික පාඩම් කරගන්න. ටියුට් ටික හොඳට බලලා කියලා දෙන ටික හොඳට පාඩම් කරගන්න. ඒක මතක තියාගන්න. නිතරම මේ ඒවා නිතර මතක් කරගන්න. බුද්ධ ශබ්දෙම නිකන් නිකන් කියවන්නකො. බුද්ධ ශබ්දේ පාඩම් නම් හොඳටම ප්‍රමාණවත්. මටත් ඉස්සර බුද්ධ ශබ්ද විතරයි පාඩම්. හරි බුද්ධ ශබ්දේ පාඩම් නම් හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ බුද්ධ ශබ්දය අපිට ගත්තාම දැන් අපි මතක් කරගන්න දැන් බුද්ධෝ බුද්ධාය බුද්ධං බුද්ධං කිව්වහම ဒုတိ ය විභක්ති ඒක වචනේ. බින්දුවෙන් ඉවර වෙනවා නම්. ඒ කියන්නේ පුරුෂ ලිංග පදයක බින්දුවෙන් ඉවර වෙනවා නම් ඒක ဒုတိ ය විභක්ති ඒක වචන පද. බුද්ධං බුද්දේ ඒක ඉවර වෙනවා නම් මම ඒක දීලා තියෙනවා මම දැන් ටියුට් එකේ මට මෙතන වෙනස් වෙන ප්‍රත්‍ය ටික දාලා තියෙනවා. ඒ වෙනස් වෙන විතරක් බලාගන්න. එතකොට වර්ණගිරි අමාරු නෑ. තේරුණාද මං කියන එක? ඒ විදිහට හදාගන්න. මොකද පදේ දෙනවනේ. පදේ දීලායි අහන්නේ මේක මොන විභක්තිද කියලා. නේ? පදේ දීලා මේක මොන විභක්තිද කියලා. එතකොට මේ විභක්තියට අර ඉවර වෙන විදිහ බලාගත්තාම මේක ලේසි ටක් ගාලා මේක එන්නේ මේ විභක්තිය. මොකද ඉරි ගහන ප්‍රශ්න විතරයි ඔය අහන්නේ. MC එකකට විතරයි නාම වර්ණ ගේමක් අහන්නේ. එහෙනම් බය වෙන්න එපා. හරි. වෙනම මොකුත් තියෙනවද දැනගන්න විශේෂ දෙයක්. තාම මොනවා හරි කෙරෙන්න ඕන දේවල් තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න. එතකොට මම කියලා දෙන්නම්. ස්වාමීන් වහන්සේ අර පේපර් දෙකක් දුන්නේ. ඔව්. අර කාර්යපත්‍රිකා අංක 1 2 ඒකේ අර ධාතු ටික සනිර්දිෂ්ටකින් සමහර ඒවා හොයාගන්න අමාරුයි. ටිකක් ධාතු ටිකද? ඔව් ඒ ඉරි ගහන ටික කරා. ඊට පස්සේ අර මේ ධාතුව විභක්තිය ටිකක් ආඛ්‍යාත විභක්තිය තියෙනවා. ඒ ටික ඔක්කොම ලියුවේ මෙයා පොතේ තියෙනවා. පොතේ පිට එකක්වත් දීලා නැහැ. ඔක්කොම පොතේ තියෙනවා දුන්නේ මේ. 12 වෙනි එක එහෙම ලියන්නේ. සංදි ප්‍රභේදය. මොකද? 12 වෙනි ප්‍රශ්නේ එහෙම ලියුවේ නෑ මధుරස්වරන් අර සංදි ප්‍රභේදය ලියන්න කියලා. සංදි ප්‍රභේදය. ඒක ලේසියි නේ මම කියලා දුන්නේ මේ විසන්ධි කරගෙන දෙවෙනි පදේ දිහා විසන්ධි කරගන්න තේරුමෙන් අපි. විසන්ධි කරගන්න තේරුම අරගන්න. සිංහල තේරුම. දැන් මధుරස්වරග්ග මధుර ස්වරය. මధుර ස්වරය නම් මధుර සර. එතකොට මధుර සර කියන පද දෙකම තියෙන්නේ. ඒක හදා ගන්නවා. සුත්තමයි. සුත්තම සාහිත්‍ය. ඉතින් කියලා දුන්නා මම ඉදන් චිදන් මේ පද ටික දුන්නානේ මේ මහත්මදාතිගේ ටියුට් එකේ අන්තිමේ බලන්න මේ සංධිපද මේ වගු ඇති මේ පද ටික ඔක්කොම බලලා කරන්න. අමාරු දෙයක් තිබුණොත් අහන්න තව මොනවා හරි ගැටලුවක් තිබුණොත්. එහෙනම් අදට අපි නවත්තමු ක්ලාස් එක. ලබන සතියේ ලබන සතියේ අඟහරුවාදා අපි ආය හමු
ආශිර්වාදයෙන් එහෙනම් හැමදිනාටම තෙරුවන් සරණයි අනිත් අයත් එක්කටම සම්බන්ධ වී